ගංගා නැගිටින්න පුතේ. බස් එක දැන් එනවත් ඇති. වෙලට යන්න වෙලාව හරි පුතේ. කෝ එන්න නැගිටින්න. ඉස්සරහට යන්න. ඉබ්බන් කරනවලා. යන්න. අයියේ කොහමද අයියේ? ඒ දරුණයා මේන්න. ඔයානක තමයි මේ බලන් හිටියේ. මොකෝ පරක්කුනේ එන්න. කොහොමද ඉතින් මගේ සහෝදරයා කොහොමද? ඒයි ඔගොනේ මාළු ටිකක් අල්ලන්න. හරි අයියේ. අපේ මාළු මිරිසුට වෙලා කන්න ගොඩක් කැමති. ඉතින් මොනවද අරගෙන ආවේ? අයියේ මෙයාලට කොට කාලේ ටිකක් ළමයි නෑ. බාරයක් කරනුනිකෝ මං ඉතින් මේ එකන් ආවා. මේ යන මල්ලි ඔය වගේ දේවල් මං කරන්න කැමති නෑ. අනේ ප්ලීස් මේ කෝවිල ගැන අපේ නැන්ද ගොඩාක් දේවල් කිව්වා. ඒකමයි අපි ආවේ. ඒක මෙතන කරන්න බෑ. ටවුන් එකේ ලොකු කෝවිලක් තියෙනවා. එතන කරන්න පුළුවන්. අයියේ එහෙම කියන්නේ. මෙයාලා පව් නේද? යන්න. ඔයාගේ ෆෝන් එක දෙන්නකෝ. ඕෆ් කරලා දෙන්න. මෙන්න. මේ හැම එකම මම මෙතන තියලා යන්නේ. කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ එතනට. මන්සූර් මේක ගැන බලන්න. වෙන්නේ මේ පූජා විටිය ගන්න. ගිහිල්ලා එතන තියෙන ගහේ වදින්න. ඇයි බල්ලෝ කැම ටිකක් කාලා ලැජෙන්න තුව බෙදාගෙන කන්න. අයියේ කාපන් මේ මොකද අයියේ කිව්වම කාපන් කන්න නේද කිව්වේ උඹට මෙතෙන්ට කැමරාවක් අරන්ගෙන මන් දන්නේ නැහැ කියලා හිතුවද මේක හදන්න ඔච්චර අදහස් කරන කෙනෙක් නම් මේක ගැන හිතන්න තිබ්බ නේද උෂාරාණි මේ කෝවිලේ පපු මහත්තයා එයා මට ලියුමක් කියවලා තිබ්බ සර්. මොකද තියෙන ප්‍රශ්නේ ලියුලියලා මෙතන කට්ටියව ගෙන්න ගන්නේ ඒක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ මට මිනිසුන් මරන්න ඉඩ දෙන්න එපා අනේ ඇත්තටම මම මේ විශ්ිතයක් දන්නේ නැහැ මට ඕනේ මේ කෝවිල ආරක්ෂා කරගන්න මහත්තයෝ අනේ මොකද වෙගිලා සිටිනවා මහත්තයෝ මෙහාන සාමේ මිනිසුන්ට ගෞරව කරන්නත් දන්නවා ඒක අනිත් පැත්ත කරන්න මම දන්නවා හැබැයි ද්‍රෝහිනට මම කැමති නෑ දවස් 10කට පස්සේ මෙහෙන් වා යන්න ඕනේ කෛලාස වෙත නන්දි මම මෙහෙන් ගියා කියන්නේ මේ මිනිස්සු තව ටිකක් අමාරු වෙනවා කියන එක නන්දි නන්දි මේක හරියට විසඳන්න ඕන මගේ ජීවිතේ උනා මම දෙන්නම් නන්දි ඒ සිය දෙවියන් ආරක්ෂා කරන්නේ කොහාගේ යුද්ධේ කොම්ම නන්දි නේද අනේ සර් එයාට ගොඩක් අමාරුයි සර් ඉක්මනට වාහනය අයින් කරගන්න සර් හොස්පිටල් එකට යන්න ඕනේ අනේ අයින් කරන්න සර් ඒයි පළයි යන්න අනේ යාගේ ගොඩක් ලේයනවා ඕක නවත්ත ගන්න බලන්න. තව මොනවාද මෙන්න happy birthday to you.
අනිස බලයකෝ යන්න. අයියේ ලෙඩට ගොඩක් අසද්දේ කරන්න මොකද්ද? යන්න දෙන්න අපිට. විනාඩි 5ක් ඉන්න බෑද යකෝ. අයියේ විනාඩි 5ක් හිටියොත් එම ජීවිතේ අනතුරේ යාගේ අපිට යන්න දෙන්නකෝ. පැය භාගයක් යයි. එයි උඹ මොන වගේ මිනිහෙක්ද යකෝ? මං කවුද කියලා මොකද යකෝ උඹ? සුබ උපන්දිනයක්. හැබැයි ඉතින් ලබනවලුද ගෙදර සමරන්න ඕනේ හරි. බොරු එකක් නේ බං. අලුත් එකක් දාගනින්. චේ. පුතේ නැගිටින්න පුතේ. ඊයේ හොඳට නිදාගත්තා නැගිටින්නකෝ. තව ටිකක් නිදාගන්න දෙන්න බං. ආයෙ නිදාගන්න. දැන් නැගිටින්න. ටිකක් නිදාගන්න. එන්නකො ළමයෝ එන්නකො ඉතින්. කන්න පුළුවන් පස්සේ පොඩ්ඩක් නිදාගන්න. ෆෑන් එක දාන්න. ඒක මං ඕෆ් කරේ. ඇයිදාත් ඒක ඕෆ් කරේ. ඇත්තටම මගේ වඩිය පුතේ 70,000යි. ඒකෙන් 30,000ක් ගන්න වාගේ වේදන්. ඔයා රස්සාවක් හොයා ගන්නකම් හවස 7 ඉඳන් උදේ 7 දක්වා පමණයි පෑන් එක දාන්න පුළුවන්. ඇයිදාත් එහෙම කරන්නේ? ඔයා මොන හරි බිව්වාම අනුන්ට ගහන්න යන එක නවත්තලා ගෙදරදී කියලා. හැබැයි ඉතින් ඔයා එහෙම කරා මට අමාරුයි. මේ මහත්තයා. ඇයි දන්නවද යාලට ගැහුවේ? අම්මේ අනේ මේ මං ඔයාලගේ නාට්‍ය දැකලා තියෙනවනේ. ඔය කඳුළු පිහදගනි. මට පරක් වෙනවා වැඩට යන්න. තාත්තේ මේක ගෙදරද හොස්ටල් එකක්ද? කැමති විදිහට හිතා ගන්න. ඔන්න අම්මගෙන් ගහන්නකෝ. මෙයාට කියලා දෙන්නකෝ. විහිළුවක් වුණාද? මට පරක් වෙලා තින්නේ. යන්න. එන්න. අම්මේ මම රෝහලට එන්න ටිකක් පරක්කු වෙයි. අපේ මල්ලි ගෙනෙට්ට ගහලා තාත්තා කොට තරහෙන් ඉන්නේ. ටිකක් පරක්කු වෙව මං එනකොට. මේ අකා එළියට බැස්සොත් එහෙම අනිවාර්යයෙන්ම වලියක් දාගෙන එන්නේ. මොන පුරුද්දක්ද මන්දා? සීනි චට්නි දාන්න නැද්ද අම්මේ? මහත්තයා කොල්ලට චට්නි ටිකක් මම දාන්නම්. එකම එක උප්මා එකකුත් දාන්නම්. කමක් නෑනේ. ඔයා දිගටම ඔයාගේ නාට්‍ය කරගෙන යන්න. හැබැයි ඉතින් මං කන වෙලාවට ඔක ළඟපාන්න කියන්න එපා. එක ඉට්ලියක් දාන්නකෝ මට. චේ මොනවද තාත්තේ? දවසින් දවස මට මෙහෙම සලකන්නේ මම මොනව කරාටද? රසාවක් හොයාගනින්. මීට වඩා මං එළියෙන් කනවා ගිහිල්ලා. අපේ මල්ලි එළියෙන් කන්නේ හදන්නේ. එයා තාත්තත් එක්ක තරඬු කරන්න හදන්නේ. ඒයි ඔය වාර්තා කරෙද්ද වෛද්‍යවරයෙක්ද කියනවා මට. දැක්කනේ මටත් බයිනවා. පුතේ මං ඔයාලට රුපියල් 1000ක් ට්‍රාන්ස්ෆර් කරන්නම්. ඔයා කැමති දෙයක් අරන් කන්න. මේ යකාට මං කොච්චර කියලා දිනවද සිගරට් බොන්න එපා කියලා. කියන දෙයක් අහන එකක් ඈ. මෙච්චර සිගරට් බොන්න තරම් මොකද උලේ කියපන්කෝ. මටත් කැමති අහන්න. අපේ තාත්තා මට මේ දවස්වල මහා නරක විදිහට සලකන්නේ. ඒ මොකද? එයාට ඔඩලා තියෙන මම රස්සාවක් කරනවාට. ඉතින් හොයාගනින්කෝ. රස්සා කොහෙන්ද මං හම්බෙන්නේ? ඒක නම් ඇත්ත තමයි බං. තාත්තට ඔය එක පැහැදිලි කරන්න මචං. මේ උඹේ තාත්තා එහෙම නැද්ද බං? මගේ තාත්තද? එයා කිව්වා මුලින්ම රස්සාවක් කරොත් එහෙම විවාහයක් ඕනේ නැහැ කියලා. විවාහයක් ඕනොත් රස්සාවක් ඕනේ නැහැ කියලා. ඉතින් මම විවාහයක් කරගත්තා. හොඳයිනේ. මහාපක්කෝ මගේ තාත්තා හෝම් ඔපරේෂන් එකක්වත් මට දුන්නේ නැහැ බං. ඒකත් එහෙමද මචං? මේකට අපි මොන හරි කරන්න වෙනවා. අපිට පුළුවන් විදිහට අපි දරුවන්ව සතුටින් බලා ගන්නවානේ. ඔයාලා මේ කරන දේ හරිම හොඳයි. සිස්ටර් අද එන්නත් කරන දිනේ ළමයි ඔක්කොටම නිකන් මහන්සි වගේ. එයාලට කැම දෙන්නත් ඕනේ. ඉතලා එනවා කියව නේද? ගොඩක් ස්තුතියි චිත්‍රා. අපිට ලොකු උපකාරයක් ඔයා කරන්නේ. තෑන්ක්ස් ගන්න මොකටද සිස්ටර්? බලන්නේ ළමයි කොච්චර hina වෙනවද කියලා. මේ චෙක් එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔයා ඒ ගැන වැඩි හිතන්න එපා. මං ගිහින් එන්නම්. ඇයි හැම මොකුත් කියන්නේ නැතුව ඉන්නේ? මම අද උදේ ඔයාගේ තාත්තට කිව්වා ගෙදර වැඩ කරන්න කෝකියෙක් ගමු කියලා.
පොඩි පුතාට රස්සාව හම්බුනහම ගමු කියලා කියන්නේ. එයා එම කිව්වද? ඔයා කලබල වුණාද? කමක් නෑ පුතේ. ඔයාට රස්සාවක් හම්බුනාට පස්සේ අපි එක්කෙනෙක්ව ගමු. ඒ කියන්නේ මම රස්සාවක් කරනකොට ඔයත් කැමතිද අම්මේ? ඔව් පුතේ. මටත් ඔයා උදේ පාන්දර නැගිටලා රස්සාවට යනවා බලන්න ආසයි. ඔයාගේ අයියයි තාත්තයි උදේට යන්නේ. ඉතින් ඔයාට මේක මට කලින් කියන්න තිබ්බනේ අම්මේ. එහෙම වුණත් මම රස්සාවක් හොයාගෙන මේ ආන්නකෝ අම්මේ. සොෆ්ට්වෙයාර් පැත්තේ තියෙනව නේද? ඒ පැත්තට හොඳට රැකියාවක් තියෙනවා. අන්න අපේ CEO එනවා. හරිම අලංකාරයි නේද බ්‍රෝ? මිනියෝ ඒ ඉන්නේ මේකේ අයිතිකාරයා. කරුණාමකෝ ලස්සනට ඉන්නවනේ. ගුඩ් මොර්නිං good morning. කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද? ඔක්කොම 6යි සර්. ඔයාගේ තාත්තත් අපිට කීප දෙනෙක් එවලා තියෙනවා. යා. අපේ තාත්තා කියපු 6 දෙනා ඉස්සරහට එන්නකෝ. මෙච්චරද? Good. Now all of you get out. ඔයාගේ තාත්තා තමයි අපිට එන්න කිව්වේ මැඩම්. I know what I am doing. Accommodation valuable, yeah. Send them all in one. Sure, madam. May I come in, madam? Hi, madam. Hi. Sit down. Thank you. Madam. නෑ අවශ්‍ය නෑ. මේ ක්‍රීම් එක ඔයා මට විකුණලා පෙන්නන්න ඕනේ. මේ මොකද මැඩම්? ඔයාගේ ක්‍රීම් ඔයාටම විකුණන්න කියන්නේ? මේක ඔයාගේ ඒවානේ. මේක ඔයාට කරන පරීක්ෂණයක්. ඒකින්ද කරන්න. මේ ක්‍රීම් එක ගාන සුදු වෙනවා. හෙලෝ මේ අහන්න. කන්න නෙමෙයි. මම බාලු. මේක මේ මාකටිං කම්පැනි එකක් හරිද? ඔය විදිහට විකුණන්න බෑ බඩු හරියට කරපන්. අනික ඔයා මාළු මාකට් වල විකුණන්නේ නැහැ සුපර් මාකට් වල විකුණන්නේ. ඒකෙන්ද හරියට උත්තර දීපන්. මෙහානේ මැඩම්. අපි එහෙම කතා කරලා හරියන්නේ නැහැ මැඩම්. අපි මේක විකුණන්න ඕනේ හැමෝටම. මාළු මාකට් එකේ සුපර් මාකට් එකේ හැමෝටම. මං කියනගේ වැරදිද කියන්නේ? මේක හැමෝම ගත්තා කියන්නේ ඕගලගේ කම්පැනි එකට තමයි ලාභය වෙන්නේ. මේක තමයි වෙන්න ඕනේ මැඩම්. හැමෝටම මේක ගන්න පුළුවන් වෙන්න ඕනේ. එච්චරයි. දුප්පතාගේ ඉඳන් පොසාරංග මේක ගන්න පුළුවන් වෙන්න ඕනේ. Superb. Amazing caption. Genuinely. I appreciate the way you think. මං ඔයා සේල්ස් ටීම් එකට දාන්නේ. ඔයා වේකේ ප්‍රධානියා විදිහට පත් කරනවා. We have ISB candidate for that. ඒත් ඒ අයට බැවුනන්න මට මේ ක්‍රීම් එක විකුණන්න. ඇත්තටම මැඩම් ඔයාට මේ ක්‍රීම් එකට කෑෂ් දෝනේ කාඩ් එකෙන් රිප්ලේ කරන්න ඕනේ මං. Superb, Balu. That's the spirit. So, Balu, your salary will be 12 lakhs per annum. 12 lakhs per. කලබල වෙන්න එපා. මාසෙකට ලක්ෂයයි. Madam, thank you, madam. Thank you so much, madam. මොකද උනේ? මැඩම් ඔයා දන්නේ මේ වගේ පඩියක් හම්බෙනවා කියන්නේ අපි වගේ මාධ්‍ය පාන්තියකට කොච්චර දෙයක්ද කියලා. අපේ තාත්තා ගොඩක් සතුටුයි මැඩම්. Tomorrow. Of course, madam. අනේ ස්තුතියි මැඩම්. ජය වේවා පරිසරේ. රස්සාවක් හම්බුනාද? කොහෙද? රූපලාවන්‍ය සමාගමක. පඩිය ලක්ෂයක් හම්බෙනවා මේ මාසෙට. හෙට ඉඳන් මං කෝකිය ගන්නම්. ඔයාට පඩියක් දෙන්නම් මං. දැක්ක නේද? අයියෝ. මං කිව්ව නේද? මෙයා කවදා හරි හොඳ රස්සාවක් හොයාගනි කියලා. අයියෝ. එක්කෙනෙක් පොලිසියේ, එක්කෙනෙක් ડોක්ටර් කෙනෙක්. මෙයාටත් හොඳ රස්සාවක් ලැබුණා. නෝනා මහත්තයා වැඩට ගියාද? නෑ නෑ, එයා ලෑස්ති වෙනවා. හරි. අද වැඩට යනවනේ. මෙන්න මේ 10000 එහාට දෙන්න. ඇඳුම් ටිකක් හරි ගන්න නැතේ. එයා අලුත් ඇඳුම් වගේ ගත්තා. සල්ලි කොහෙන්ද හම්බෙලා තියෙන්නේ? මට කවුද රුපියල් 40000ක් දුන්නා බාබු මහත්තයාගෙන් ණයට ගත්තා කියලා. අන්න ඒ සල්ලි එයාට දුන්නා. ඉතින් මගේ පොඩ්ඩක් අහන්න තිබ්බනේ. Oh. අයියෝ බාබු මහත්තයා කියන්නේ ඔයා නේද? ඔයා නේද? ඒකනේ. මට ඒක අමතක වුණානේ. මං හිතුවේ බාලුගේ සල්ලි කියලා. මම දැන් අවුරුදු 2ක් වෙනවා වැඩ පටන් අරන්. ඔයාලා වගේ කට්ටිය නම් දැකලා නැහැ. අන්න පුතා එනවා. ඔහොම පොඩක් ඉන්න. මොකද්ද බං ඔය ඇඳන් ඉන්නේ? ඔය කඩු පාරවල වගේ මොනවද කලිසමේ තියෙන්නේ? අඩුම ගානේ හොඳ කලිසමක් ගන්න එපැයි. තාත්තේ අද කාලේ මෙහෙම අඳින්න නැතුව මුකුත් කරන්න බෑ. ෆැෂන් එක තමයි එක වෙන්නේ තාත්තේ. හැට පේන්නම් හැමෝම කැමති වෙනවා මේවට. දැකිල්ල තමයි සුබවාදී වෙන්නේ. ඒ නිසා ඔයාලත් සුබවාදීව හිතන්න ඕනේ හැම වෙලාවෙම. තේරුණා තාත්තේ? දැකිල්ල තමයි ඉතුරු ටික මං කියන්නේ.
මං හිතන්නේ මෙයාකට පිස්සු හැදිලාද කොහෙද? අනේ නිකා ඉන්න. එයා හොඳට යාගේ වැටි කරගනි. බලන්නකෝ. ඔය ඇත්තමද කියන්නේ? එහෙනම් උන්ට පිස්සු හැදෙනවා මූත් එක වැඩ කරොත් එහෙම. ඒයි ආතාරියා නේද ඒක? දැන් මොකද කරන්නේ? අනේ සර් මගේ අතේ ලේනවා මට මේක අල්ල ගන්න බැරුණා. එහෙම ගෝව හරියනදකො මේක අතාරලා හරියනවද? අනේ අයියේ ගහන්න එපා අයියේ. අනේ ගහන්න එපා අයියේ ගහන්න එපා මම මේක හිතලා අතෑරියේ නෑ අයියේ. අනේ අයියේ ගහන්න එපා. අයියේ ගහන්න එපා. කවුද උඹ? කවුද? පොඩි ළමයට ඔය විදිහට ගහන දෙයක්ෝ උඹේ තාත්තේ මොකද්ද? ලොකු මිනිහෙක් නේද? අතාරපන්. ඒයි සමාවෙන්න ඕම් පොඩි එකාගේ. ඒයි මං කවුද කියලා දන්නවද? උඹ කවුරුනා මට මොකද බං? සමාවෙන්න බං. sorry. වැටෙන කුස්සල ඇතුලෙන් තියාගනි. මම කිව්වම කරපන් ඒක. නම් මොකද? වාසු අයියේ. ඔයා මාත් එක්ක එන්න. මම මේ වැඩ ටික කරන්න ඕනේ. නෑ. ඔයා කෑවද? मैडम गुड मॉर्निंग मैडम. Good morning. වැඩ කරන දෙමින් දවසේ කැෂුවල් ඇඳලා. ඉස්සරහට ඔයා මොන දේවල් අඳිද්ද දන්නේ නේද? අනේ මම වෙලේ වඳින්නේ නෑ මැඩම්. මට මේක ටිකක් හරිම පහසුයි මේ වගේ ඇඳුම්. මේවද ඇඳුම්? මැඩම් ඔයා හිතන්නේ කෙනෙක්ට අසනීප වෙනවා කියලා ඔය උල ගයනවා කැස්ස වගේ දේවල් ඇඟ සීතල කරනවා ඔය වගේ දේවල්. මැඩම් මම මේ වගේ ඇඳුම් ඇඳෙන්නේ නැති වුණාම මටත් ඒ වගේ දැනෙනවා මැඩම්. අනේ මට මේ වඳින්න දෙන්න මැඩම්. මට නම් ප්‍රශ්නයක් නෑ. අර රාහුල්ගෙන් තමයි පරිස්සම්. හරි මම මිනිහව බලා ගන්න. මැඩම් කැමති නම් එච්චරයි. එතනින් එහාට දෙයක් නෑ. මේ මල්ලි වගේ යාළුවෙක්. හායි. ඔයා කොහෙද ඉගෙන ගන්නේ? එයා ඉගෙන ගන්න නෑ. එයා මේ සමාගමේ වැඩ කරන්නේ. අපේ කම්පැනි එකේ? මේ කම්පැනි එකේ රූල්ස් තියෙනවා. ඒවට අවනත වෙනවා. හරිද? මේ ජින්ස් එක ගැනද කියන්නේ? මැඩම් තමයි කිව්ව අඳින්න කියලා. ඒක ගැන මං කියන්නේ. මිනිස්සුන්ට අද ගැහුවද? ඒ තමයි අපේ ප්‍රධාන සපයන්න මේ එනවා. Rahul. බාලු ඇයි යාට ගැහුවේ? මැඩම් මෙන්න මේ දරුවට හොඳටම ගැහුවා එයා. ඒකයි මං එයාට ගැහුවේ. What? මේ වගේ ළමයි වැඩ කරනවා කියලා දැනගත්තොත් එහෙම අපේ කම්පැනි එකටත් ප්‍රශ්න වෙනවා. Change the vendor. Adi Kelala. It's your father's concern. Sure, you should talk to him. This is my company and you can leave. බාලු ඔව් කියන්නේ මැඩම්. අපිට ආයෝජකයන්ගේ සමුළුව තියෙන. ඒකට ලෑස්ති වෙන්න. මං එදිරිත් කාටරි ගහන්න ඕනේද? චක්‍රපාණිට කතා කරන්න. අහෙන්න කොයි? ඔය මාව අයින් කරන්න එපා. මට මේක හැමෝම බලන් ඉන්න බෑ බං. අයියේ මම මේක ගැන බලාගන්නම්. ආයි හැම වෙන්නේ නැහැ. මට පොඩි වෙලාවක් දෙන්නකෝ. මම මේක විසඳලා දෙන්නම්. කිසි දෙයකට බය වෙන්න එපා. මං කරන්නම්. චිත්‍රා ඔයා මොනවද මේ කරන්නේ? මං කියන විදිහට වැඩ කරන්න බැරිද ඔයාට? සේවකයෙක් ගන්නකොට පොඩක් හිතන්න ඕනේ නේද මං කියන විදිහට? අනිත් එක තමයි මේ චෙංගා රෙඩ්ඩි එක්ක ප්‍රශ්න අති ගන්නවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ පොඩි ළමයි වැඩ කරන. චිත්‍රා ඒ ගැන ඔයාට කතා කරන්න අයිතියක් නැහැනේ. අපි කියන වැඩක් නැහැ. තේරුණාද? ඔයාගේ වැඩ ඔයා කරන්න. එච්චරයි කරන්න ඕනේ. තේරුණාද? එන්න. මං ඔහෙට වාඩි වෙන්න කිව්ව නේද? මං ඔහෙට වැටපො ගෙවන්නම් කිව්වොත් ළමයට උගන්වන්න එපා. ඕගලගේ සර් කොහොමද වලට ගන්නේ? අපි ඉගෙන ගත්තොත් එහෙම අපේ අනාගතයට හොඳයි. අපිට හොඳ තැනකට යන්න පුළුවන්. අපිට ලොකු දේවල් කරන්න පුළුවන් කියලා. එයාට ආපහු නැගිටින්න කියන්න. සර්. එයා වලට බොරු කියලා තියෙන්නේ. එයාට බෑ කවදාවත් ජීවිතයක් ලබා දෙන්න. බලයට තමයි ජීවිතය ලබා දෙන්න පුළුවන්. තේරුණාද ඔයාට පුතේ? කෝඩිය ගන්න ඔයාව ජීවත් කරවනු ඇත.
will definitely work. Perfect. I'm looking forward to this happening. We'll let you know at the earliest. Yeah. Wish you good luck. Thank you. All the best. Bye-bye. Thank you, Balu. This is exactly what I needed. මැඩම් ඉන්න තත්ත්වෙ මට හොඳට තේරුණා. බාලු ඔයා හැමෝටම මේ වගේ උදව් කරනවද? අනේ මං හැමෝටම උදව් කරන්නේ නැහැ මැඩම්. මට හිතුණු විතරේ මං අම්මට විතරේ උදව් කරලා තියෙන්නේ මීට කලින්. මැඩම් ආයෝජකයන්ට ඔයා කියපු විදියට ඒගොල්ලන් කැමතිද මේ වැඩේට? මමත් හිතනවා. මේ ඩීල් එක හරි ගියොත් නම් හරි. එතකොට මං තාත්තට පෙන්නන්නම්කෝ. මොකද්ද? ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ? ඔයා කියන දේ මං කරන්න ඕනේද? ඔයා හිතන් ඉන්නේ මං මොඩක් කියලා තාත්තේ මං එහෙම මොකද කිව්වේ? ඔයාට නෙමෙයි තාත්තට. මැඩම් ඇත්තටම බූරුවා කවුද මෙතන? අර රාහුල් තමයි. ඒ කියන්නේ ඔයාට කැමති නැද්ද? Chichi? ඒ වුණත් මැඩම් ඔෆිස් එකේ හැමෝම කියනවා ඔයාව විවාහ කරගනී කියලා. ඉස්සරහට මං නම් එහෙම කරන්නේ නැහැ. මේ ආන්තන් ඇති මං හිතුවේ මේක වැඩේ කෙලවෙලා කියලා. ස්තුති දෙවියනේ. නෑ මොකුත් නෑ මැඩම්. මැඩම්. ඒ කියන්නේ මැඩම් ඔයා තාම සිංගල් නේද? ඇයි කාට හරි අඳුන්වලා දෙන්න දන්නේ? ඇත්තට මං හරි වෙනස් මිනිස්සෙක්. මං ඔය හැමෝම හිතන විදිහට කරන්න කැමති නෑනේ. Hey, Sita. ඒ සිතා මෙහෙනවා. උඹ මෙතන මොකද බං කරන්නේ? මං ඔබ හැමතැනම හොයනවා. මේ යන්නේ සුදා. ඒ අඳුරු යුගයේ පහු කළ දෙන දවස් 3ක් වෙනවා. මැඩම් මේ ඉන්නේ මගේ යාළුවා. කාවත් අඳුරලා දෙන්නේ නැහැ කිව්වේ? අයියෝ මෙයාද? මෙයා හරි හොඳ මිනිහෙක්. ටිකක් විතර හොඳයි කියලා. Hi. ඇත්තටම අපි දෙන පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. මට තේරුණා. ඒ සුදා. හැබැයි ඉතින් කවුද උඹට මෙහෙට එන්න කිව්වේ? ඉලගේ වන්නද? නෑ. ආදරණීය සුදා. ගැලමේ කිනු විනීතේ ව්‍යා. පොඩි වෙලාවක් දෙන්න මැඩම්. මේ නෝක යන්න පොඩ්ඩක්. මේ අහනවා. ජීවිතේට මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේක නිකන් බෝනස් එකක් වගේ. ඇත්තමයි කියන්නේ. උඹ ඇත්තමද ඔය කියන්නේ? ඔව් මචං. මේ අප මගේ පඩිය මාසෙට ලක්ෂයක් මචං. ඉතින් මට මොනවද කරන්න බැරි කියහන්කෝ. ඇත්තමයි මොන දේ වුණත් ඔයාට වඳින්න ඕනේ පඩිය ලක්ෂයක් කියන්නේ ලුක් ගානක් නේ. අද මගේ යාළුවෙගේ උපන්දිනේ. මාව එතෙන්ට එක යන්න පුළුවන් නේ? අයියෝ අනිවාර්යෙන් මැඩම්. ඒ බයික් එක නම් මගේ කමක් නෑනේ. මේ පෙට්‍රල් ගහන්න කීයක් හරි දුන්නොත් එහෙම මේ සල්ලි නෑනේ බං. මන් දෙන්නද? නෑ ඔය ඉන්න. උඹ මෙට්‍රෝ එකට ගිහලා මගේ නම කියපන්. ඒතර ටිකට් එකක් දෙයි. ඵලයන්. යන්න. මම කිව්වම ටිකට් දෙනවද? එයි නම කිව්වම සල්ලි දෙන්නේ කොහමද? ඔයාට නිදහස වෙන්නම් කරුණු ඇති තාත්තේ. ඔයා ඒ කියලා මං හිතන් හිටියේ. මං දවසම ගෙදරට වෙලා බලන් හිටියා තාත්තේ. මං හිතන් හිටියේ බර්ත්ඩේ එක ඔයාත් එක්ක සමරන්න. ඒත් ඔයාට මගේ උපන්දිනේවත් මතක නැහැ. ඇයි තාත්තේ ඔයා මට මෙහෙම කරන්නේ? මං කොච්චර ආසාවෙන්ද හිටියේ. මාසෙකට දවසක්වත් ගෙදර නැහැ. ඔයාට ඔයාගේ ව්‍යාපාරي විතරයි තාත්තේ ලොකු. ඔයාට මාව වැදගත් නැහැ. අම්මත් එක්ක මාවත් මැරිලා ගියා නම් ඉවරයි. කරුණාකරලා කතා කරන්න තාත්තේ. සුබ උපන්දිනයක්. ඔයා කවුද? කවුද ඔයා වෙව්වේ? ඇයි සර්? ඔයා කිව්වේ නැද්ද? සරුත් දන්නේ නැහැ වගේ ඉන්නවනේ. බය වෙන්න එපා. යාට කියන්න සර්. ඔයාගේ තාත්තා තමයි මාව එව්වේ. මාසෙකට වැඩි මට මේක කියලා. ඉතින් මට මේක කරන්න ඕන උනා. සර්, ඔයාට මතකනේ මට කතා කරා? මාසෙකට කලින් මතකයි නේද? මෙන්න මේ වෙලාවට එන්න කියලා. ගන්න මැඩම්. මේක ඔයාට. ඇයි තාත්තා ඔයා මට මෙහෙම දෙයක් කිව්වේ නැත්තේ? එයාට පුදුම කරන්නයි ඕනුනේ. පුදුම කරන්න. මොකද්ද මේකේ තියෙන්නේ තාත්තේ? ඒකත් ඉතින් සර්ප්‍රයිස් එකක් තමයි. ඔක ඕපන් කරනවා බලන්නකෝ. ඒ චිත්‍රා එන්න. Happy birthday. Thank you. කොහොමද අංකල්? ඔතනින් ඉන්න පුතේ. ඔතනින් මම ඉන්නවනේ. හොඳින් අංකල්. අපි ඇතුළට යමුද? මම මේට අපි විනාඩි 10ට එයාත් එක්ක මූණවත් බලන්න බැරුව හිටියේ මචං. ඔය තෑග්ග ගෙනාව විතරයි එයා අපට සමාව දුන්නා. ඔය කරපු මට ලොකු උදව්වක් පුතේ. ඇත්තටම ඔය කවුද කොහෙද වැඩ කරන්නේ? මට කියන්නකෝ. සර් මම චිත්‍රා මැඩම් ගාව ළඟ වැඩ කරන්නේ සර්. එයාගේ සමාගමේ. මට ඕගොල්ලන්ගේ කතාව ඇහුණා. ඒකයි මම මේ ප්‍රශ්නේ අඩු කරන්න මේ තෑග්ග ගෙනාවේ. ඇත්තටම හොඳ වැඩක් පුතේ කරේ. ඔය ඇත්තටම ඔයා වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ කියන්නකෝ. එන්න අබ්බමු මොන හරි. අයියෝ එපා සර්. ඔයාගේ කණිත් එක බොන්න බෑ මට. ඒකට කවන්න නෑ පුතේ එන්න. නෑ සර් ඔයා වගේ තත්ත්වකින් ඉන්න කට්ටියත් එක්ක අපි බොන්නේ කොහොමද මම පෙත්තකින් ඉන්නල් සර්. හරි ඔහම ඉන්නකෝ.
මට වගේ නම්බර් එක දෙන්නකෝ. මෙන්න සර් බාලු කියලා දාලා තිනේ මගේ නම. මෙන්න මේක ඔයා හොඳට අහගන්න. අම්මට තාත්තට කලින් මට කතා කරන්න මොන හරි දෙයක් මං උදව් කරනවා. තේරුණා නේද? මං එළියෙන් ඉන්නවා සර්. ඇන්ටි දැක්කද වගේ පුතා අහන් ඉන්න එක? මොකක් කරේ අවුලක් තියෙනවා? ඒ මොකක්ද අනේ ඔය හරක ළඟට වෙලා බලාගෙන ඉන්නේ? අපි ඉක්මනට පූජාව තියලා යන්කො ළමයෝ. මේ උත්තරය දෙදී කියලා අහන්නේ අම්මේ. මොන හරි උත්තරයක් දුන්නොත් එහෙම. मैडम हाय मैडम Hi, Balu. ඔයා මොකද මේ? මේක මේ බන්ධනාගාරයක්ද? මේ කෝවිල බං කාට දෙන්න බැරි මේකට? මං ආශිර්වාද ගන්න මෙහෙට ආවේ. කවුද පුතේ මේ ළමයා? මේ මැඩම්ගේ කම්පැනි එක තමයි වැඩ කරන්නේ. ඇත්තද? හරිම ලස්සන ළමෙක්. ඔයාගේ නම මොකද්ද පුතේ? චිත්‍රා නැන්දේ? ඔයා කසාද බැඳලාද පුතේ? අනේ නෑ තාම නෑ. ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නැහැනේ ආන්ටි. මගේ පුතා කසාද බඳින්න කැමතිද? මොනවාද උඹලා අම්මා කියන්නේ අර? අනේ මන්ද මම වැඩේ කයිද දන්නේ නැහැ. එයා හරිම ලස්සන කෙනෙක්නේ. ඔයාව හොඳට බලාගනි. කිසිම නරක පුරුද්දක් නැහැනේ. බලන්නකෝ ඒ ආදරේ නේද? ඔයාව හොඳට බලාගනි. මාසෙට රුපියල් ලක්ෂ 2ක් පඩි හම්බෙනවා. අම්මලගේ හැටි බං ඔය. ඇත්තටම උඹ ලක්ෂ 2ක් හොයනද මාසෙට? හොඳට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් නේ. ෂන්ෂයින් රෝහලේ ડોක්ටර් කෙනෙක් විදිහට එයා වැඩ කරනවා. මේ මල කෙලියයි. උඹලගේ අම්මලගේ අයියාගෙන කියන්නේ අම්මේ හෝ පොඩකින. මේ යන්නකෝ මං කීයද අහන්නකෝ. ඒ මේ අතාරිනවා. මොනවද මේ කරන්නේ? මං ආදරේ කරන එක අයියට සෙට් කරන්න හදන්නේ. යනවා යන්නේ. මං ඔයා විශ්වාස කරන්නේ නැහැ. බොරු කියන්න එපා. අයියෝ මගේ කියලා ආදරේ අම්මේ. ඈ? ඔයා ඒ ළමයට කිව්වද? ඒක තමයි ඔම්මේ නන්දිට කිව්වේ ආද? නෙමෙයි නිකා ඉන්න මං කතා කරන්නේ. එයි අතාරිනවා. එන්නකෝ අම්මේ එන්න. මම මේ රායල් සීමාවෙන් කර්මාන්ත ශාලාවක් ගන්න හදන්නේ. මම එක කරන් දෙන්නද සර්? එපා. ජපානයේ මන් දන්න කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක මේ වැඩේ කරන එක ගොඩක් ලේසි. ඔව්. මේක දැම්මොත් එimhe රැකියාව 7000ක් එනවා. හරි ලේසිනේ. මිනිස්සු කීයකට උදව් වෙනවද? දන්නවද? ඔතනින් පවුල් 30000කට වැඩිය එයාලගේ බඩගින්න නිවන්න පුළුවන්. ඇත්තටම සර් මාරයි. මටත් ඔයා වගේ කරන්න නැත්තම් මං හරිම ආසයි සර්. මං ඉතින් උත්සාහ කරා. ඒ වුණාට ඉතින් මේකට බාධා කරන කෙනෙක් ඉන්නවද? කවුද එහෙම කරන්නේ? ජෙන්ඩර් රෙඩ්ඩි. ඊටම දරුණු පුද්ගලයෙක්. එයා තමයි පැත්තේ පතල් ටික ඔක්කොම අල්ලගෙන ඉන්නේ. එයාට තමයි හැමදේම ලැබෙන්න ඕනේ. දේවාල ඒ හැමදේම මිනිස්සු අතර අරන් තියෙන්නේ. එයාත් එක්ක හැප්පෙන එක ලේසි නෑ. ඇත්තටම ගොඩක් භයානක මිනිස්සෙක්. ඔයාලා අවසරෙන් මේ ඉඩම් වල පදිංචිලා තියෙනවා. ඒක කරන්න බෑ එහෙම. තේරුණාද? ඒව රජයට අයිති ඉඩම්. ඔයාලා කොහොමද එහෙම කරන්නේ? මේක කරන්න බෑ. ඒවා මගේ මස්තිනට අයිති ඉඩම්. ඔයාට ගන්න අයිතියක් නෑ යාව. ඒ නිසා මේවා මට දෙන්න. එයාගේ මස්සිනාව ඉතා සාහසික ලෙස ඝාතනය කරලා තිබ්බා. එහෙනම් මිනිස්සෙක් වෙන්න බෑ සර්. ඒ වගේ මිනිස්සු මේ ලෝකෙට හරියන්නේ නැහැ. අයින් කරලා දාමු සර්. අපි බලමු මොකක් හරි. ප්‍රශ්නේ තමයි මගේ හතුර වෙන්න හදන්නේ. මගේ බෑන තේරුණාද? මට පුළුවන් යාව ආරක්ෂා කරගන්න විතරයි. හැබැයි ඉතින් ඒව මරන්න නම් බෑ මට. මගේ අයියාගේ දුවට ඒ මිනිහා නොසෑහෙන තරම් වද දෙනවා. ගොඩක් පව් එයා. දුක් විඳිනවා හැමදේම. මට දරා ගන්න බෑ මේවා. මොකද උනේ පුතේ? මාම කොහෙද? මොකද්ද උනේ කියලා කියන්නකෝ. මං එහෙම මාම කොහෙද කියලා විතරයි. එයා මේසි ළඟට වෙලා ඉන්නවා. පාර්වති දුවේ මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි ඔයා වෙන දේවල් දන්නේම නැද්ද මාමේ? මගේ මහත්තයා අපරාධ කරනවා ඔයා ඒව නවත්තන්න හදනවා. ඔයා හොඳටම දන්නවනේ. ඔයා එහෙම කරන්න එයා මට දසවත් දෙනවා. ඔයාමනේ එයාව මට කසාද බන්දලා දුන්නේ. මං දන්නවා ඔයාට කවදාවත් එයාව මරලා දාන්න බෑ මාමේ. මං හැමදාම මේ විදිහේ දුක් විඳ ඉන්නවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා මේ ෆයිල් එකේ ආපු මිනිහා අන්න මගේ මහත්තයා ළඟ ඇවිල්ලා වැඳ වැටෙනවා. මේ ගල් කොරිය අතැල්ල දාන්න මාමේ. මට ආපහු මෙහෙම එන්න වේද කියන්න මම දන්නේ නෑ. එයාගේ කතාවට පස්සේ මං අඩියක් පස්සට ගත්තා. ඒකෙන් ඒ ගමට ලොකු හානියක් වුණා.
ඒ කියන්නේ අපලියක් විතර නම් තියෙන්නේ. එයාගේ බිරිඳව නේද? මේක හරියන්නේ නැහැ. එයා දැන් ඕනට වැඩි වෙලා වගේ සර්. සර්ට හිතෙන්නේ නැද්ද එහෙම? එයාව මරලා දාන්න සර්. ඒ සර් hina වෙන්නේ. ඒක අමතක ගන්න පුතේ. එහෙම අමතක කරන්න බෑ සර්. අත දෙන්නකෝ. මගේ අම්මා මේක කියන්නේ. ඔබේ වචනේ දෙන්න එපා. ඒත් එකපාරක් අත දෙන්න. මේක මතක තියාගන්න. සර් වැඩේ පටන් ගන්න. එතනින් එහාට මම එක බලා ගන්නම්. බෑනට මුකුත් කරන්න වෙන්නේ නැහැ. මම බලා ගන්නම් ඔයාට මුකුත් වෙන්නේ නැති වෙන්න. මෙන්න දිවුරුවා. මේවා දැම්මම හරි ලස්සනයි නේද මෙයා? ගීතා නෝනගෙන් ආශිර්වාද ගන්න. එයාට ගන්නන්න ඕවදනේ. ඔයා යන්න පුතේ. සුබ උපදින ගීතා. මෙන්න මවට. සර්ට තෑන්ක්ස් කියන්න පුතේ. සර් කියන්න එපානේ. මොකද උනේ? සර් මට ගැහුවා අයියේ. ඒ මොකටද? කිසිම හේතුවක් නැතුව එයා මට සර්ට ගහනවානේ. ගිහලා මේ ගැන ඇහුවට හරියට උත්තරයක් දුන්නේ නැහැ. අම්මේ එයා ඇතුළට එක්ක යන්නකෝ පොඩ්ඩක් ගිහලා මොනවද කන්න දෙන්න. යන්න පුතේ. පුතේ ඒ මිනිහා නම් තිරිසනෙක් පුතේ. එයාගේ අතේ විතරක් නෙවෙයි ඇඟ හැමතැනම පැල්ලම් තියෙනවා. එයාට මොන හරි කරදරයක් කළා වගේ පුතේ. මේ ගැන නම් මොනවා හරි බලන්න වෙනවා. ඇයිද ඊයේ පොඩි ළමයින්ට මෙහෙම කරන්නේ? සර් Come in. මොකද පරක්කෝ? අද මගේ උපන්දිනය සර්. උපන්දිනේ කියලා පරක් වෙලා එනවද? එන්න මෙහෙන්න. බර්ත්ඩේ එක කියලා බෙලාවට එන්න බැරිද? ඈ? பறக்கு என்னப்பா சொல்லு මේ ඉක්මනට කාර්ය කරන් වරෙන් මොකද වෙලා තියෙන්නේ සර් ඔක්කොම ලෑස්ති කරලා තින්නේ පොඩක් බලන්නකෝ සර් මේ බාලුගේ තාත්තා ආයිබෝන් සර් මගේ නම රාමවෘති සුරාබදුව අමතන්ෂි ඉන්නේ කරුණාකරලා වාඩි වෙන්න thank you sir සර් මගේ පුතා සර් එයාට FIR එකක් ගොනු කරලා තියෙනවා එයාගේ අනාගතෙත් එක්ක සතු වෙනවා සර් මෙයා මේ ඉස්කෝලේ සර් කෙනෙක්ගේ අතක් කඩලානේ ඉතින් මේක කරන්න තු මොනා කරන්නද අපිට කියන්නේ ඔයාගේ මොනවද කියන්නේ ඒ විදිහට මඩොස්සෙට ගහන සිරිතක් තියෙනවද කියන්නකෝ මේ යන්න සර් එයා පොඩි කාලේ ඉඳන් ඔහොම තමයි විනීතව හැසිරුනේ අසාධාරණේ පෙන්වන්න බෑ ඒ ළමයට මෙයා උදව්ව කරලා තියෙන්නේ ළමයට සර් කෙනෙක් එහෙම කරදර කරනවා කියන්නේ එතනින් එහාට යාගේ ආරක්ෂාව කොයිද සර් ගුරුවරයෙක් කියන්නේ අපි හැමෝගෙම මූල් ගුරුවරු ඒකින්ද අපි යාලට කරු කරන්න ඕනේ හැබැයි යාලත් අපිට කරු කරන්න ඕනේ එයාලගෙන් අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඒ වගේ කරාම මේ ළමයට මොකක් හිතෙන්නේ නැතිද සර් ඒක තමයි මෙයාලා මෙහෙම කරලා තියෙන්නේ ඔයාම කියන්නකෝ මගේ පුතාට වැරද්දක් කියන්න පුළුවන්ද කියලා සර් කෙනෙක් ළමයට කරදර කරාම එයා ගොඩක් හොඳ ළමයෙක් ඉන්ස්පෙක්ටර් එයාට තේරෙන වයසේ ඉඳලා එයා හැමෝටම උදව් කළා. ඒ ගුරුවරයාට මෙයා මොන හරි කරා නම් අනිවාර්යයෙන්ම ඒ ගුරුවරයාගේ වැරද්දක් තියෙනවමයි. ස්කූල් මැනේජ්මන්ට් එකෙන් තමයි නඩුව දාලා තියෙන්නේ. සෝරි පොඩ්ඩක් තේරුම් ගන්න බලන්නකෝ. ඉඳ ගන්න.
හිරේට දැම්මත් සතියකින් අප ලැබෙනවා. අවුලක් නැහැ. අපි බලාගමුකෝ. මෙන්න තියෙනවා CCTV දර්ශන. නඩුව ගොනු කරන්න සර්. මේක අස්සම් කරලා දෙන්නකෝ. මන් දැනන් හිටියේ නෑ ඒ අපේ ඉස්කෝලේ කියලා. කේස් එක ෆයිල් කරන්නේ ඔයා යන්න. යන්න ඉතින්. මං කිව්වනේ මං එයාට කතා කරන්න. ඔයා එළියෙන් ඉන්න. ඔයා කවුද නෝනා? මේ අපේ ඉස්කෝලේ චෙයාමන්. එන්න ආන්ටි අපි යමු. එන්න අංකල්. බාලු එන්න යමු. යම් ප්‍රශ්නයක් නෑ. මැඩම් ගොඩක් ස්තුතියි. හිතන්න එපා බාලු. බාලු ඔයාගේ තාත්තා කිව්වා ඔයා පොඩි කාලේදී කරපු හොඳ වැඩක්. මම ඇත්තටම ඒක අහලා සතුටු වුණා. ඇත්තමයි ඔයා හරි හොඳයි. ඔයා යන් අපේ ගෙදර. මගේ අම්මා එකගේ වෙන්නේ නෑනේ. අම්මා බලාගෙන අයියා ඉන්නවනේ. ඒත් ඉතින් මට ඉන්නේ එක අම්මයිනේ. අපේ අයියාට ඉතින් ওই වටේම අම්මලා ඉන්නවනේ. මොකද එයා ડોක්ටර්නේ. එයා හැමෝටම බෙහෙත් කරනවනේ. ජීවිත කාලෙම ෂුවර්ද එහෙම වෙයි කියලා? ඔයාද දැම්ම ගෙදරට එන්න එපා. පස්සේ එන්නකෝ. අමුත්තු වගේක් ඇවිල්ලා. ඔව් ඉන්න මොමුත්තේ කවුද? කවුද බං අපිට මොකද? යන්න. අම්මේ කවුද අම්මේ කියන්නකෝ. ඔයාලගේ මැඩම් ඇවිල්ලානේ. මැඩම් මොකද මෙහෙට ආවේ? ඇයි මට කියන්නකෝ. එයා ඔයාගේ අයියත් එක්ක කතා කර කර ඉන්නවා. අපි එයාලට බාධා කරන්න ඕනේ නෑනේ. ඔයා මොනව කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. මේ අයින් වෙන්න. ඉක්මනට අයින් වෙන්න. Hi. ඔයා මොකද මේ අද මගේ උපන්දිනේ ඉන්න බාලු. ඒකට ඔයාලට ඉන්වයිට් කරන්න මම මේ ආවේ. ඒකට ගමන් නැහැ. ඒත් ඉතින් අයියට කියන්න ආවේ. යකෝ මුලින්ම විශ් කරලා ඉඳා. Happy birthday, madam. Thank you. එහෙම නෙමෙයි බාලු. මගේ තාත්තත් එක්ක සමරන අන්තිම උපන්දිනේ මේක. ඒ හින්දා හොඳට ගන්න එපේ. ඒ මොකදුනේ තාත්තට තනියම නැද්ද කැන්සර් එකක්ද? හින්දා නෙමෙයි අනේ. එහෙනම් ඉතින් අන්තිම දවස් ටික කියන්නේ මොකද්ද? එයා ඒ කියන්නේ පුතේ එයාගේ කසාදෙට කලින් ගන්න අන්තිම උපන්දිනේ කියලා. තේරෙන්නේ නැද්ද? හරි බාලු. එහෙනම් අපි හවස පාටි එකේදී හමු වෙමු. ඔයාලා එන්න ඕනේ. සුදර්ශන් ඔයත් එන්න ඕනේ. මං ගිහලා එන්නම් ආන්ටි. Bye. අම්මේ අර නිල් පාට ජැකට් එක ලෑස්ති කරලා තියන්න. මේ මං ඒ කියලා ආදරේ හරිද? මේ යනවා. මට වැඩක් තියෙනවා. මට ඔය ටික කතා කරන්න වෙලාවක් නැහැ. අන්න ඒකනේ. ඔයාට ඒකට එන්න වෙන්නේ නැහනේ. ඔහේ යන්න. දැන් පුතේ එයාට දෙන්න තෑග්ගක් ගන්න ඕනේ නේද? අලුතෙන් ගත්ත රයිස් කුකර් එකක් දෙමුද? මොකද කියන්නේ? මොකද කියන්නේ? හොඳට ගත්ත මధుර ඉදලක් දෙමුද? ඒක හොඳයි නේ. මధుරව ගන්නෙත් නැහැ. ඇත්තටම වඩා මාර යාළුවෝ මිනියෝ. උඹලට යාළුවෝ කෙනට වඩා හොඳයි. අම්මේ. ඇයි මොකෝ? මේ මොකද්ද කරන්න හදන්නේ? මේ මං විතරක් යන්නද? මම කිසි දෙයක් දෙන්නේ නැහැ. මම දෙන්නේ නැහැ. එන්නකෝ පොඩ්ඩක් එන්නකෝ කියන්න. එන්නකෝ. අනේ එන්නකෝ අම්මේ එන්නකෝ. එන්නකෝ අම්මේ. එන්නකෝ. Happy birthday. Thank you. Madam, gift. මොකෝ මේ ආපු ගමන් තෑගි දෙන්නේ යන්නද? නෑ. ස්ටේජ් එකට ඇවිල්ලා මට කේක් කෑල්ලක් කවලා ෆොටෝ එකට මූණ පෙන්නලා ඊට පස්සේ ඔයාට පුළුවන් මට තෑග දෙන්න. දැන් තේරුණානේ පිළිවෙල? ඔව් මැඩම් එහෙම කරන්න. මැඩම්. අද නම් ගොඩක් ලස්සනට ඉන්නවා මැඩම්. ඇස්සක් කටවක් නම් වදින්න එපා. මේ මං කියන්නේ ඇත්තමයි. අද නම් ගොඩක් ලස්සනයි. කමන්නේ බාලු. ඔයා බලන විදිය මේක තේරෙනවා. උඹට පොඩි අවුලක් තියෙනවද? නෑ බං. ලස්සන කෙල්ලෙක් දැක්කහම ලස්සනයි කියලා නේද කටපියන් ඉන්න බෑ මට. ඇඟ නලියනවා. ඇත්තද? Happy birthday. හරි. කොහොමද හැමෝටම? මට ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ දුවගේ උපන්දිනේ මේ විදිහට සමරන්න ඔයාලා ආපු එක ගැන. ඇත්තටම සතුටුයි මෙච්චර ගොඩක් ආපු එක ගැන. මම මෙහෙමත් අවස්ථාවක් කරගන්න ඔයාලා හැමෝම පුදුම කරන්න. රාහුල්. මේනේ රාහුල්.
අපේ ප්‍රධාන විධායකතුමා මගේ බෑන වෙන්න යන කෙනා. මොකද මම කියන්නේ? දැක්කද? අන්න අරුන් දෙන ආදරෙන් ඉන්නේ. ඔයා ෂොක් කරන්න කලින් මං ඔයාලට පුදුම කරා. අතක තියාගන්න. ඔයාගේ තාත්තා මොන දේ කළත් පුතේ මනමාලයට කැමති නැත්තම් මම කසාද දවස් උනන් නැගිටලා යනවා. මෙහෙම දෙයක් කරා කියලා මට ගානක්වත් නෑ අම්මේ. මොනවද කියන්නේ පුතේ? මම මගේම ව්‍යාපාර පටන් අරගෙන ඉන්න හින්දා මට තාත්තගේ ව්‍යාපාර ඕනේ නෑ. එයාගේ සල්ලි වලට මං අත තියලවත් නෑනේ අම්මේ. මං කොහොමත් එයා කියන කෙනා බදින්නේ නෑ. චිත්‍රා අපි මෙතන ඉන්න හොඳ නෑ මචං පොඩ්ඩක් කැපිලා යන්. පොඩ්ඩක් ඉඳන්කෝ චිත්‍රට යනවා කියලා යන්. නැත්තම් හරිය නෑනේ මචං. මොනවද මම කියන්නේ? නෑ පොඩ්ඩක් ඉඳන්කෝ මං කියලෙන්නම්. කොහෙද යන්නේ? චිත්‍ර බෙනෙන්ට මේ යනවා කියලා එන්න. ආයේ මම චිත්‍රත් එක්ක දැක්කොත් මරලා දානවා. රාහුල්. මේ යන්න. එයාලත් එක්ක කතා කරන භාෂාව මම දන්නවා. මම කතා කරන්නම්. මං එකපාරක් කතා ඉහෙලුවොත් එහෙම උඹලගේ කෑලි ඉතුරු වෙන්නේ නැහැ. ඒකද කරගන්න ඕනේ උඹලට. තාත්තේ බාලු මෙහෙට ආවේ මං ඉන්වයිට් කරපු නිසා. බාලු I'm really sorry. කරුණාකරලා යන්න. අපි හෙට මේ ගැන කතා කරමු. හරි කමන්නේ. මට පොඩි වෙලාවක් දෙන්නකෝ. අංකල් ඔයා මොකද්ද කිව්වේ මේ අත්පුඩියක් ගැහුවොත් එහෙම මෙයාලා අපිව කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා මමත් ඔයාට ඒකම කරාට කමක් නැද්ද? ඔයාගේ පිටිපස්සේ ඉන්න ඕන කෙනෙක්ට මගේ ළඟට එන්න කියන්න. මං ඇඟිලි දෙකක් එයාලට පෙන්නන්නම්. එයාලට කපන්න පුළුවන් වේද? අපි බලමුකෝ. ඒ ආදරේ ළමයි ටික පොඩ්ඩක් පරිස්සම් කරලා ඉන්නවා. හරිද? මගේ ළඟට එන්න නැතුව. ඔයාගේ තාත්තා දැන් දියුතුන් අතර නැහැ. අයින්න කොහමනේ? මේ මොනවද කියන්නේ? මේ ඉන්නේ මගේ තාත්තා. තේරෙන්නේ නැද්ද මේ ඉන්නේ? මොනවද මේ කියන්නේ? පුතේ ඒ වගේ තාත්තා නෙමෙයි. ඔයා අපේ පුතත් නෙවෙයි. ඔයාව හදාගත්තේ අපි තමයි. එච්චරයි. මොනවද මේ කියන්නේ? මේ අන්න පුතේ ඔයා මහකාලේශ්වර චන්ද්‍රරෙඩ්ඩිගේ පුතා. ඔය දැන් අනිවාර්යෙන් මෙන්න ඕනේ. වැඩි වෙලාවක් නෑ පුතේ. ගිහින් ඉක්මනට එන්න. ආපහු ආවම මං හැමදේම කියන්න. ඔයා මට කිව්වොත් විතරේ මම මෙතන යන්නේ කියන දේ අහන්න. වචනයක්වත් කතා කරන්නේ නැතුව දැන් මෙතනින් යන්නවා. මගේ නමින් දියුර්ලා කියන්න. අපි මේ සුබ කටයුතුකට ආව ගමනක්. ඒ නිසා මට ඔයාලත් එක්ක හැප්පෙන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් හැතක්වත් තියලා තිබ්බොත් එහෙම ඔයත් දැන් ගෙදර යන්න.
කාර් එක නවත්තන්න. හරි සර්. රුද්‍ර බහින්න. ඔයාට අපෙන් ඈත් වෙලා ජීවත් වෙන්න උනේ අපි කියවන්නේ මොන වගේ ජීවිතයක්ද නිසා. ඔයා මේව දැනගන්න ඕනේ. ඔයාට වයස අවුරුද්දක් තියදී ඔයාගේ අම්මා තාත්තා කාර් අනතුරකින් මිය ගියා. ඔයාගේ තාත්තා මේ වෙනකන් කොහොම තත්ත්වයක හිටියේ? ඔයාගේ අම්මා මේ අනතුර ගැන මහා අමුතු දෙයක් කිව්වා අපිට එදා. මේක හම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. හිතලම කවුරු හරි කරපු දෙයක්. මගේ දරුවව එයාලා මරන්න තමයි හදලා තියෙන්නේ. අනේ යාව බේරගන්න. එයාව හොඳට බලාගන්න. ස්නේහා ඔයාගේ තාත්තා කොහොම තත්ත්වෙන් එළියට එනකොට අපි යාට ලොකු බොරුවක් කිව්වා ඔයාගේ අම්මා මැරුණ නිසා. මෙතන කණ්ඩායම් දෙකක් හිටියා. එක පැත්තකින් අයුක්ති එක පැත්තකින් කූරත්වය. හැම වෙලාවෙම වුන් සමග සටන් ඇති වුණා මේදී. අපිට බය හිතුණා. අපි ඔව තනි කරන්න හිතුනේ ඒකයි. දවසක් චන්දරෙඩ්ඩිගේ මිනිස්සු අතර කරලා රුප්පල් ගාලි සිසුවියක් දාලා හිටියා. මම එක දෙයක් කරන්න. අපි සැකකරුවන් කිහිප දෙනෙක්ට කතා කරලා කියන්න. ඔයාලා ඇවිල්ලා පුළුවන් නම් අඳුන ගන්න යාලව. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවද? ඒ විදිහට ළමෙක් අපචාරය ලක් කරපු කට්ටිය හොයලා ගන්න පුළුවන්ද? කැමති කෙනෙක් දාන්නකොට මොනවා කියලා කියවද්ද කරන්නේ? බොරුට රඟපාන්න එපා. මේ ඔයාලා යන්න මෙතනින්. මම මේක බලා ගන්නම්. ඔයා දුක් වෙන්න ඕනේ නැහැ. ඔයා දුක් වෙන්න ඕනේ නැහැ ඇත්තටම. අතවරට ලක් කරන ගෑලමේගේ වරදක් නැහැ ඇත්තටම. ඒක කරන මිනිස්සුන්ට දෙවියොත් කවදාරිද අඩුවම් කරනවා. ඒ වගේ දෙයක් කවදාවත් කවුරුත් කියලා නැහැ. ඒත් එදා කාටවත්ම යුක්තිය ඊට කරන්න බැරි වුණා. ඒ නිසා මට මේක කියන්නකෝ. ඔයාට ඒව වඳුර ගන්න පුළුවන්ද දුවේ? පට්ටාපි. එන්න දුවේ. ඔයාගේ තාත්තා ඇත්තටම ගොඩක් හිතුවක්කාර කෙනෙක්. හැබැයි ඉතින් එයා පොඩි වැරද්දක් කරා. එයා තිබ්බ පලි ගැනීම ආදරයකට හරවගත්තා. එයා දුවව චන්ද්‍රෙඩ්ඩිගේ සමග විවාහ කෙරුවා. ඊට පස්සේ එයාට පතලක් දුන්නා දෑවැද්ද විදියට. දැන් මිනිස්සෙක් තමයි ඔය කරගෙන ඉන්නේ. හැබැයි ඉතින් මේ මිනිස්සු එතනින් නතර වුණේ නැහැ. හාර හැම දෙයක්ම හොය ආවා. මිනිස්සු මරලා සෑහෙන මිනිස්සුම මැරුවා ඔය මිනිහා. පොඩි දරුවෙට නිකන් උන්න දුන්නේ හැමෝම වැඩට ගත්තා. මීරන් හොයන්නයි අර මේකයි හැම දෙයක්ම පොඩි ළමයිට කියලා කරව ගත්තා. දරුවන්ගෙන් වැඩ ගන්න ඕනේ නේද? එයාට අපි සමාව දෙමු. ඔය මේ වැඩේ නවත්තන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ මම නේද දැවදිදිට මේක දුන්නේ වාට. ඒ නිසා දුන්නේ කාපව් ගන්න විදියට මට වැඩ කරන්න තියන්න එපා. මේක නවත්තන්න. ඔයාගේ අම්මා මැරුණත් ඇක්සිඩන්ට් එකකින්. තාත්තට මැරුණත් ඒකින්ම තමයි. මේ දෙකම සමානයි කියලා උඩින් ඉන්න දෙවියෝ තමයි දන්නේ. ඒක ඇත්ත නැත්ත හොයාගන්න කලින් මට මෙතන යන්න ඕනේ. මං කොහෙටද යන්න ඕනේ දැන්? පට්ටාවේ මෙයාට යාගේ තාත්තගේ කාමරේ පෙන්වන්න. එන මල්ලි.
අර අම්මේ අයියෝ පස්සෙන් හරකෙක් එනවා අම්මේ දුවන්න අයියෝ හරකෙක් එනවා පස්සෙන් අයියෝ කුඹුරක් පේන දෙයක් මානෙක නෑ පීල්ලක් තියෙනවද පීල්ලක් නෑ නේද අම්මේ මට නිදා ගන්න දෙන්න අම්මේ මොකද යකෝ ඵලයක් යන්න බෑමා කෝපි කෙනාව සර් මේ මොහර ඇතුළට කෝපි කියන්නේ කවුද යකෝ වෙලාව පාන්දර 5යි සර් මේ වෙලාවට තමයි කෝපි බොන්නේ බොන්නද ඔයා බොනවද කෝපි සර්ට අඩු සීනද වැඩි සීනද මගේ මුකුත් අහකට ඵලය යන්න එයි එයාට එන්න දෙන්න උඹ නිදාගනි එයාට ඉන්න දෙන්න ඔයා මෙහෙට එන්නකෝ කෝපි බොන්න යනවා මොනවද මේ තමයි කොපි අයියා බොන්නේ මේ විදිහට මේ යන්න ශක්ති මමයි අයියයි වෙනස්නේ අපි දෙන්න තේ බොන්නේත් එක විදිහට ඒ හින්දා වෙනස් විදිහට හදන්න මහත්යත් ওই විදිහට තමයි වතුර බොන්නේ ඇත්තමයි ඒ සුදා මේ ලෝක මිනිස්සු වෙනස් විදිහට වතුර බොනවද බං ඒයි උඹ වතුර බොද්දි නහයින්ද බොන්නේ ඈ ඔය අයියා රැඳ මුකුත් කාලා නැහනේ කැමරා ඇස් කරලා තින් ඉක්මනට කන්න ඇවිත්තා ඇති මට පොඩ්ඩක් දාන්න කන්න පුතේ කන්න නෝනා වජිට නෝනා කන්න බෑ කියනවනේ ඊයේ ඉඳලා අඬ ඉන්නවා මන් දන්නේ මං ඉන්න තත්ත්වය උඩට මොනවා කියන්නද කියලා. මේ වගේ තත්ත්වයකට මං කවදාවත් මුහුණ දීලා නැහැ. එයා හැමදාම ගත කළේ ඔයත් එක්ක නේද? එයා මං එක්ක ඔයත් එක්ක ගොඩක් ඉඳලා තිනවා නංගි. මට හයිද්‍රාබාද් වල ලස්සන පවුලක් ඉන්නවා. අම්මා තාත්තා අයියා. මගේ අම්මා ගෑල්ලොමට ගොඩක් කැමතියි නංගි. ඔයා එනවද යන්න මයිත් එක්ක? මං ඔයාව හොඳට බලාගන්න නංගි. ඔයාගේ හිත හදන්න පුළුවන් වෙන විදියක් මම දන්නේ නැහැ නංගි. අනේ ඇවිල්ලා කන්න නංගි මොන හරි. එනෝකෝ. අයියේ අපි පොඩක් එළියට යන්න ඕනේ. පොඩක් ඉන්න. මෙන්න මේක තියාගන්න. මේ මොකටද? නෑ ඔය එළියට යද්දි වේදමට උනුත් එහෙම. මගේ අතේ සල්ලි තියෙනවා අයියේ. එන්න. උඹ ණය ගෙවන්නේ කවද්ද බං? තාම ගෙව්වේ නැහැ ණය ටික. ඊළඟ පාර ගෙවන්නම් තාම පඩිය හම්බුන්නේ නැහනේ. කීයක් ගෙවන්නේ දිනවද? එක මං ගෙවලා දාන්නම්. කීයක්ද දෙන්න තියෙන්නේ? 25200යි. 25200ක්. මොනවද බං මේ පොඩි කඩේ තියෙන එච්චර ණයට ගන්න? සෑ දන්නවද? මේ කඩේ ජෙනරේටි තමයි ගොඩක්ම කෑම කන්නේ. ඒත් 25000ක් යනවාද බං? කනවා කියලා එහෙම කන්න පෑකෝ 25000ක් කියන්නේ ලොකු ගාණක් දැන්. කවුද බං ඒ මූණට දුම් ගාලා ගියේ මෝඩෙක් නේ. මේ කවුද? මගේ දුව. හරි මුහුරතල්. නම මොකද්ද? ඔයා තමයි නම දාන්න ඕනේ. මන්ද දාන්න ඕනේ. මම ඊට කලින් නම් දාලා නෑනේ. එහෙම කියන්නේ පසර්. රුද්‍රා. මේ ගමේ ළමයෙක් ඉපදිනකොට ඔයාලගේ තාත්තා තමයි එයාට නම තියන්නේ. බෑ නම් කියන්න එපා මහත්තයෝ. කොහොම හරි නමක් දාන්න. ඔව්. ළමයා වෙනුවෙන් දිවුරන්න එපා. චිත්‍රාවතී කියන්නේ ඇත්තටම ලස්සනයි සර්. මෙන්න. ඔහොම ඉන්න. එයාලට සල්ලි කීයක් හරි දෙන්න. ළමයට මොනවද කරන් දෙන්න. විනාඩියක් ඉඳන් මම ඇතුළට ගිහින් එන්න. කොහෙද අපි එළියට යන්න ඕනේ? කොහෙද? හිඟා කන්නටද යන්නේ?
මගේ සල්ලි ඔක්කොම ටික වර හිටන් කාඩ් එක අරන් එන්නම්. මේ අර පට්ටාපිටන් කියන්නේ හරිද? නෑ කාටවත් කියන්නේ නෑ. මම මගේ කාඩ් එක ගේන්නේ. අනේ මාර රාජා මගේ සල්ලි ඉවරයි. හලෝ. කොහමද? මම මේ ඔයා කතා කරනකම් මම හිටියේ. බාලුට කොහොමද අයියේ? එයානම් දැන් ටිකක් හොඳයි. ඊ දවස් ටිකේ ගොඩක් අවුලෙන් හිටියේ තාත්තා නැතිවරුම ගැන. මේ වෙච්ච දේ ගැන එයාට තාමත් හිතා ගන්න බැරි විදිහ නංගි. අඬනවා ඉවරයක් නෑ කියන දෙයක් අහන්නෙම නෑ. මං ඉතින් පුළුවන් තරම් කියලා හිත හැදුවා. ඒත් ඉතින් මට හදන්න බෑ ඉතින්. එයාද ළමයට නම තිබුවා. නම තිබ්බ චිත්‍රාවතී කියලානේ. මට නම් ඉතින් ওই තනිකම හදන්න බෑ. ඔයා දන්නවනේ මං එයාගේ යාළුවානේ. ඔයාට පුළුවන් නම් එන්න. මම එන්නේ කොහොමද? ඇයි අනේ ඔය දෙන්න ආපහු එන්නේ නැද්ද? දැම්ම නම් එන්න වෙන්නේ නෑ. මේ හැමෝම වටේ ඉන්නවනේ. හරි එන්නම්. මම එන්නම්කෝ. ඔයා බාලුව හොඳට බලා ගන්න ඕනේ. හරි ඉක්මනට එන්නකෝ. එයා ඇත්තටම ඔයාගේ බාප්පගේ පුතාද? නැත්තම් එහෙම වෙන නැන්ද කෙනෙක්ගේ පුතෙක් වෙවලද එයා? ඒ මන්සූර් හෙට උදේම මම පක්ෂ කාර්යාලයට යනවා ටිකට් ටික අරගන්න. හරිද? ගල්කොරිය වැඩ ටික බලාගනි. තේරුණා නේද? හරි අයියා මම බලාගන්නම්. දුවේ පොඩ්ඩක් ඉන්නකෝ. මේතන කඩේ කට්ටිය කොහෙද දන්නේ? කඩේ නම් වහලක් ඔයාට මොනවද ඕනේ? මට වතුර බෝතලයක් ගන්න ඕනේ. ඉන්නකෝ මං ගේන්නම්. තව ගොඩාක් දුර යන්න ඕනද පැටියෝ? ඔයාට පුළුවන් ද වතුර ටිකක් බොන්න උදව් කරන්න? අපේ පම්ප් එකක් නෙමෙයි අක්කේ. ඔක කම්මලේ එකක්. අපේ එක තියෙන තව ටිකක් ඉස්සරහට ගියාම. ඔයාගේ නම මොකද්ද? මගේ නම ගංගා. නම ගංගා වුණාට වතුර නෑ නේද? පොඩ්ඩක් ඉන්නකෝ. මේක තියාගන්න. අනේ මට එපා අක්කේ. මං ඕක කන්න ආස නෑ. මං වැඩට යන ගමන් ඉන්නේ. ඕක ගෙනියන්න බෑ. ගොඩක් වැඩ කරලා මගේ අතේ කරගටත් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට වගේ මටත් මෙහෙම නියපොතු හදන්න පුළුවන් වෙයිද? ඉන්නකෝ මං ඔයාගේ නියපොතු හදන්න. හැදුවට වැඩක් නෑ අක්කේ. ආපහු හෙට වැඩට යනකොට ඒව නරක වෙනවනේ. ඒ හින්න වැඩක් නෑ. උත්සවයේ දවසට හදාගන්නම්. හරි. දැන් මේ චොකලට් එක ගන්නකෝ. ඔයාගේ ගෙදර කොහෙද? මේ ළඟමයි. පොල් අයියා ගේ කොහෙද කියලා ඇහුවොත් හැමෝම පෙන්නයි. මම උත්සවය වෙනකම් මෙහෙ ඉන්නවා. එතකොට අනිවාර්යෙන් නියපොතු හදන්න. හරිද? කොහොමද ගමන? හොඳයි නේද? වජිරා බාලු කොහෙද? ඉන්නකෝ මං එන්න කියන්නම්. ඔයා ගිහිල්ලා ෆ්‍රෙෂ් වෙන්නකෝ. ඉක්මනට යන්න. ඒ කවුද වංගේ? උඹේ මැඩයකෝ? අපේ මැඩම්ද? මේ පොඩක් එන්නකෝ මෙතෙන්ට. ඒ මෙතන සෙල්ලම් කරා. මැඩම්? මැඩම් ඔයා මොකද මෙහෙ කරන්නේ මැඩම්? ඇයි ඔයාට විතරද මෙහෙ එන්න පුළුවන්? අපිට එන්න බැරිද? ඒ මේ දන්නේ නැතිව කියයි හරිද? නංගිගේ නෑදෑයෙක් නේද? නංගිගේ යාළුවෙක් නේ. බල. කිව්වම බලයක්. මැඩම්. ඔයාට කොහොමද බාලු? මං හොඳින් ඉන්නවා. ඔයාගේ එන්ගේජ්මන්ට් එක. ඒක උනේ නෑ. මං අයින් වෙලා ආවා. මොකද්ද කිව්ව මට ඒක තේරුන්නේ නෑ. මම අම්මලාට කිව්වා ඔයා ළඟට යනවා කියලා. ඊට පස්සේ බෑග් එක අරන් ආවා. ඒ කියනවා පැනලා දාවේ. මං කිව්වා ඔයා ළඟට එන්න කියලා. ඒ කියන්නේ ඒක පැනලා නෙමෙයි දාවේ. ඉතින් ඔයාලගේ ගෙදර ඉන්න පුළුවන් නේ. මංවත් දන්නේ මගේ ගෙදර හරියට මොකද්ද කියලා. ඒ වුණාට ගෙදර අය මාව පිළිගනින්නේ නේද? අපේ අම්මද ගෙදරට ත්‍ස්තවාදියෙක් ආවත් ආදරෙන් පිළිගනි. එයාගේ හැටි. මැඩම් මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. කියන්න බාලු. ඔයාගේ බර්ත්ඩේ එකේ දවසේදී අර දිවිස ගැනීමක් ගැන කිව්වේ. ඒක ඇත්තටම වෙනවද නැද්ද කියලා අපට දැනගන්න පුළුවන්ද? ඒක ඇත්තටම වෙනවද මැඩම්? මෙහන පුතේ මේ කිරි ටික මට පන්සලට අරන් යන්න උදව් කරනවද? අනේ යන්න සාමි. එච්චර දුර කොහොමද වර යන්නේ? යන්න.
පුතේ මට මේ ටික කරන්න පොඩක් උදව් කරනවද? අනේ බෑ එච්චර දුර යන්න බෑ. පිස්සු වෙතිලාද? යන්නකෝ අනේ. පුතේ අද මහා ශිවරාත්‍රී දිනේ දෙවියන්ගේ හිස තෙල් ගන්න ඕනේ. මේ කිරි ටික පන්සලට යන්න මට උදව් කරන්න පුළුවන්ද? කවුරුත් උදව් කරන්නේ නැහැ. අනිවාර්යෙන් මං එනවා. මේ වගේ දෙයක් කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද? මං එන්නම්. දෙවියෝ මේ පූජ්‍ය තුනාවේ වාසය කරන්නේ පුතේ. ඔය වගේ අය ඉන්නකන් දෙවියෝ අපේ දිහා බලනවා. දැන් ටිකක් කෙලියෙන් ඉන්නකෝ. මම මේ ටික ඉවර කරලා ඔබතුමාට කතා කරන්න. පුතාලා ඔයාලා ආශිර්වාද අරගන්න. ඒ වුණත් මම ඔයාලව මෙහි කලින් දැකලා නැහැ. ඕගොල්ලන් කොහෙන්ද ආවේ? මහාකාශෝර රෙඩ්ඩිගේ මහත්තයාගේ ගෙදරට. එතකොට ඔයාලා කවුද එයාගේ? මේ එයාගේ තාත්තා. පුතේ ඔයාගේ නම රුද්‍රකාලේශෝර රෙඩ්ඩිද? ඔව් ඒ මම. දන්නවද? ඔයාගේ නම මම තමයි තිබ්බේ. මේ කෝවිලේම තමයි ඔයාගේ නම තිබ්බේ. ඔයා එතකොට ඔයාගේ අම්මගේ ඩොක්කේ තමයි හිටියේ. හොඳට නිදාගෙන මම තමයි නම දුන්නේ. ඔයාගේ අම්මගේ මරණයෙන් පස්සේ ඔයාගේ අම්මගේ මතකය මේ කෝවිල හැම තැනම තියෙනවා. මොකද එයා මේ ගොඩාක් විහාරස්ථානයේ දේවල් හැදුවා. මේ නන්දියේ තියෙන පිළිමේ ඒ ඔබතුමාගේ අම්මා තමයි හැදලා දුන්නේ අපිට මේ එතකොට මේ ඉඳගන්න එක. ඕගලගේ අම්මා තමයි මේ හැමතැනම හැදුවේ පුතේ. ඕගලගේ අම්මට ගොඩක් පිං. මේ දේවල් අපි වෙනුවෙන් කරපු එක ආශිර්වාද ලබා ගන්න. හැමෝම හොඳ මිනිස්සු. මේ හැමෝම හොඳයි. දැන් යන මොනෝ කර නැද්ද? මාව මෙහෙම වෙලා. මේ යනකරුද්දා අපි යන්නේ. එන්න. අපි ටික දවසක් මේ ඉමු. මගේ අම්මා මෙතන ඉඳන් හිටියේ ඉඳන් මටත් මෙතන ඉඳන් ඉන්න ඕනේ. අඩුම ගානේ මට යාගේ මූණවත් බලන්න බැරි වුණානේ. පුතේ එන්න ඇවිත් මේ ප්‍රසාද ටික අරගන්න. අනේ මාත්‍යෝ මම මේ වන්දිනවා. අනේ මියව වරසෙන මුකුත් කරන්න එපා. මම මේක ගොඩක් පරිස්සමෙන් ආරක්ෂා කරේ. ඒ පූජකයා මේ පන්සල විනාශ කරන්න යන්න පැත්තකට. රුද්‍ර හතුරා මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මම මගේ අම්මගේ බංකුවට අත දෙන්නේ නැති. මං එහෙම කරන්න දෙන්නේ නැහැ බං. උඹ මට බලන් ඉන්නද කියන්නේ කියපන්. ඵලයන්.
හැමෝගෙම අවසරයි. දැන් ඉතින් චෙන්නයි මිතිගේ නිර්දේශයේ අවලංගු වෙලානේ තියෙන්නේ. ඉතින් ජෙනරේටර් අපි මේ දශයේ ආදේශක විදිහට පත් කරමු. ඇත්තට මේක කරන්න බෑ. එයාගේ උරුමකාරය ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. මම තමයි එකම උරුමකාරයා. වෙන කවුරුත් එහෙ ඉන්න විදියක් නෑ තේරුණාද? අපි එහෙම කරමු. ඕල රැසීමක් ලෑස්ති කරන්න. අපි හැමෝම මෙතනට එන්නම්. එතනදී මේක විසඳ ගන්න පුළුවන් නේ. එතකොට පුළුවන් අපි මොකක්ද ඇත්ත කියලා දැනගන්න. ඔයා හිතනද මගේ පවුල ගැන මම දන්නේ නැහැ කියලා. ඉතින් ප්‍රශ්න කරන්න එපා මගෙන්. කියන්න අර පන්තර කඩන්නගේ මිනිස්සුන්ට ගහලා කවුද එහෙම කරලා තින්නේ? මහකාලේශ්වර රෙඩිගේ පුතා. හොඳටම ගහලා අපේ උන් ගුටි කාලා ඇවිල්ලා සර් මේට. එහෙමද මන්තුර්? අපිට උන්ගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා මුකුත් කරන්න එපා. ඔහුව මරන්න නම් එපා. ඔයාලා ආසනේ ගැන කතා කරනකොට මම මිනිමිරක් ගැන කතා කරනවා. රැස්වීමේ දිනේ සඳහන් කරන්න මට. මම එදාට අනිවාර්යෙන්ම එන්නම්. නෝනා ඔයාගේ බෑන ඇවිල්ලා. කොහමද පුතේ? දුවාවේ නැද්ද? එයා ආවේ නැහැ. මංගෙට උදේ රැස්වීමක් පවත්වනවා. හැම පක්ෂයකම ඉන්න සමාජිකයන් ඒකට සහභාගී වෙන්න ඕනේ. තේරුණාද ඔයාට? මට අංකල්ගේ ML ටිකට් එක දෙනවා. එයාගේ පැමිණීම වගේම එයාගේ ප්‍රකාශයක් ඕනේ. මං කැමතියි කියලා පක්ෂයේ නායකයා වෙන්න. ඒත් අපි අයියෝට ඕනේ කිව්වහම ඕනේ. ඒ ගැන ප්‍රශ්න කරන්න එපා. ඕනේ අනිවාර්යෙන්ම. මම පක්ෂ නායකයෝ එක්ක කතා කරා. මම කැමතියි නායකයා වෙන්න. පුතේ වන්දනා විවරයි. පොඩ්ඩක් ගිහිල්ලා එන්න. මම මෙතන ලෑස්ති කරලා තියන්නම් පූජා වට්ටියේ. ගිහින් එන්න. අමතක වුණා. ඔයාගේ දුව ඇඳුම් වගේක් එව්වා. ඒව ගිහිල්ලා දීලා එන්නම්. චෙංගා හෙට හයිදරාබාද් වලට යනවා. මම උට කතා කරන්නම් මමණ්ඩි. ඒක ගැන අවුලක් තියාගන්න එපා. මම කරන්නම්. මට ආරංචියක් වුණා ඔයා ගල්කොඩිය ගලයි පන්සලේ රණ්ඩුවක් කරේ. අම්මව මතක් වුණ නිසාද? ඔයාගේ අම්මා මැරුණේ කොහොමද කියලා හැමෝමට කියන්නේ නැති අම්මයි තාත්තයි මැරුණේ අනතුරකින් කියලා නේද? නමුත් ඔහේ ඒවා විශ්වාස කරන්න තරම් මෝඩයිද කියලා මට කියනවා. මම නේද ඔයාට පතල දෑවත් දැලෙස දුන්නේ. ඉතින් ඒ පතල වැඩ නතර කරන්න. ඒක මට ආයි ගන්න ඉඩ තියන්න එපා. හරිද? තේරුණාද ඔයාට? ඒයි මේ අන්තිම වතාව මං තමුසට කියන්නේ මාව නැති කරගන්නත් එපා මං වරකමිනියා කරගන්නත් එපා. මම මෙච්චරින් කියන්නේ. මම මට එක මතක් නොකර ඉන්නයි තිබුණේ. මම මේක ගලවගත්තා මොකද බෙල්ල කපනකොට ඔක පට වදයක් වෙන නිසා. පොඩි වැරදියකින් තමයි උඹව පොඩි කාර්යදී බේරුනේ. නැත්තම් උඹ දැනටවත් මේ ලෝකේ නෑ මතක තියාගනින්. මගේ ජීවිතේ ඉස්සරහට යනවා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මං දෙසරයක් කියන කෙනෙක් නෙවෙයි. තේරුණාද උඹට? ඇයි මන්සූර්? අවුරුදු 25ක්ම හැංගිලා හිටියා වගේ ඒ විදිහටම හිටියොත් හොඳයි. හරිද? තේරුණාද? කැමති නම් ඔය සාරිය ඉඳන් හිට පෙරහැරට එන්න. එයාට කියන්න පුළුවන් උපරිම කිව්වා. කට පියාගෙන අහගෙන හිටියා. එහෙමයි තේරුම් කරන්නේ.
මගේ මේ ආරාධනය ඔබ අමතන ලෙස මහා කාලේශ්වර රෙඩ්ඩිගේ පුතා රුද්‍ර කාලේශ්වරට ෆෝන් එකක් කිලිතුවක් දන්නේ නැහැ. කොහොමද? මම මේ ගමට අලුත්. ඔයාලත් මට අලුත්. මගේ තාත්තා මට දේශපාලනය ඉගෙනුවේ නෑ. එයාගේ කුලවාඩි හිටියෙත් නෑ මම. මොකද මම මේ දේවල් ගැන කිසි දෙයක් දන්නේ නෑ. මම දේශපාලනයට සුදුසු නැති කෙනෙක්. එච්චරයි කියන්න තියෙන්නේ. මහා කාලේශ්වර රෙඩ්ඩි මහතා හැදුව වැඩු කෙනෙක් තමයි මෙන්න මේ චෙන්ඩ රෙඩ්ඩි. චෙන්ඩ රෙඩ්ඩි මහත්මයාගේ ආරාධනයෙන් මම මේ මෙතනට එන්න කිව්වා අපේ අලුත් අපේක්ෂකයා මෙනවිය වජ්‍ර කාලේශ්වරී දේවී. ඇය තමයි මෙවර පාර්ලිමේන්තුවට මෙතනින් නියෝජනය කරන්නේ. මම ඇයට මගේ සම්පූර්ණ සහයෝගය පළ කරනවා. අපි එපා කිව්ව පාරවල් දානවා. හදනවා කිව්ව පාලම් ටික හදනවා. මමත් පාලම් ටික හදනවා. ඒ හැමදේම විශ්වා. ඒත් ආයි එක දවසක් විශ්වසන්නේ කඳුළු හෙලන්න දෙන්නෙත් නෑ. මතක තියාගන්න. ජීවිතේ ජය ගන්න ඕන නම් බයවලට මුහුණ දෙන්න ඕනේ. නැත්තම් ගමනක් යන්න කවදාවත් බෑ. මතක තියාගන්න. එයා කතා කරේ යාගේ තාත්තා වගේමයි පිස්සුදෝයි. මහත්තයා වෙනස් විදිහට කතා කරන්නේ මතක නැද්ද? Coba hobi satu hari muda banget. මට ඌ එදාම තමයි මරන්න ඕනුනේ. ඔයා කියපු නිසායි මම නිකන් හිටියේ දන්නවද? කට්ටිය යන්න පන්සලට කමිටුව රැස් කරන්න. තේරුණා අයියේ. මොකද මේ හැමෝම මෙතන හිටන් ඉන්නේ? මට දැනගන්න පුළුවන්ද මොකද උනේ කියලා? හැමෝටම මුදල් අදිසියක්ද? හැමෝටම දුන්නානේ. හරි. මෙන්න මේක බලන්න මෙයාලට කීයක් ඕනේද කියලා. සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආවේ මේ පූජනීය බදුගෙන ප්‍රශ්නයක් කරන්න. කාගෙනද? චෙංගරෙඩ්ඩි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔහුට සහායකන දක්වන නිසා එයාලව මරන්න හදනවද? ඔය විකාර වලට නම් එන්න එපා. මගේ හැටි දන්නේ නැතුව වැඩ කරන්නේ. යනවා දැම්ම යනවා. අයියා චෙංගරෙඩ්ඩිත් ආරාධනා කරයි අපිට. දැන් මොකද්ද කියන්නේ? අපේ කොල්ලා ඉන්නේ නැහැ. ඔව් කුමක් කරන්නද? හේයි. අර යනවා මුංග. යනවාලා. ඒ කියන්නේ ඒකටත් කැමති උන්නේ නැහැ නේද? අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මමත් මෙහෙනේ ඉන්නේ. දන්නවනේ කරන්න ඕන දේ. දන්නවා අයියේ. අනේ මේ අහන්නකෝ මගේ ආච්චි ඇතුළේ ඉන්නවා. එයාට ඇවිදින්න බෑ. ඔයාගේ තාත්තට එයා ගොඩක් ආදරේ. එයාව බලන්න පොඩ්ඩක් ඇතුළට එනවද මැඩම්? හරි අපි යමු. එන්නකෝ නංගි. පොඩි කාලේ කෙට්ටුට හිටිය කෙල්ල දැන් ලස්සන වෙලානේ. පොඩි කාලේ ඔය මූණ කෙට්ටුයි. බලන්නකෝ දැන් ලස්සන. යන්න දෙන්න හිතෙන්නේ නැහැ. මෙහෙම නෙමෙයි අල්ලන්නේ. මතක තියාගනින්. මම මෙහෙම ඉන්න මිනිස්සෙක් නෙමෙයි. හොඳේ.
පොලිසියට මෙහෙ වැඩක් නැහැ. ඔව් මේ පූජාව ඒක ටිකක් බලන්න ආවේ. මොකුත් කරන්න නැතුව අපි මේක බලාගෙන මම මේක කතා කරන්න යාවේ. බලමුකේ එළිය පහර දෙද්දී කී දෙනෙක් අපිව බේරගන්න ඉද කියලා. ඵලයන්. ඵලයන්. ඒයි හැමෝම අහගනිලා. ඒයි ඇතුළට ගිහින් බලන්න. එක එක ආව ඉවර කරන්නේ මම. එක එක්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. අඩියක් තිබ්බොත් උන්ගේ අවසානයේ මතක තියාගනින්. අනේ යන්න බෑ ඇතුළට අයියේ ගෙනද යන්න බෑ අයියේ. ඒ උඹද ඉන්නේ? ඔක දිගට කරගෙන යන්න සාංගම්. උඹේ නංගිව අල්ලපු දවසේ නම් මට ඒකිව හිතෙන් අයින් කරගන්න බැරුව ඉන්නේ. එයා ළඟට මම යනවා. හැබැයි ඉතින් උඹ විරයක් කරාට පස්සේ හරිද? උඹ හිතනවද චෙන්ඩර් සිට් එක සෙල්ලම් කරන්න පුළුවන් කියලා? පොඩ්ඩක් එන්නකෝ. ඇයි මොකටද පුතේ? දිස්ටි වෙලා. කවුද? අපේ රුද්‍රා. ඒ මොකෝ ඒ? කෙල්ලට අතවර කරපු කෙනියෙක්ගේ හිතක සාදා බලා. දෙවියෝ විසින් තමයි දඩුවම දීලා තින්නේ. ඒ දෙවියන්ගේ සත්‍ය අද අපිට පෙන්නවා. මගේ අක්කා විතරක් නෙවෙයි. මේ සීමාව එක කෙල්ලෙක්ට කවුරු අතක් කරේ තියලා තිබ්බොත් එහෙම ඌටත් වෙන්නේ මේ දේම තමයි කියලා හොඳට මතක තියාගන්න ඉල්ල හැමෝම මත තියාගන්න. මගේ අක්කට ආයි කවුරු අතක් තිබ්බොත් එහෙම මේ විදිහට නෙමෙයි මං උන්ට සලකන්නේ කියන එකත් හොඳට මතක තියාගන්න ඉල්ල. මොනවද බලන් ඉන්නේ? ඔය වැඩ කරන්නේ නැති ක්‍රස්තියාධිකාරව මෙතනින් අරන් බලයල්ලා.
මොකෝ බාලු මහත්තයා මොනවාද ඔයා කල්පනා කරන්නේ? මුකුත් නෑ. ඔයා ඇත්තටම කම්පැනි එකේ වැඩ කරපු බාලු දානේ. කවුරු හරි වැරද්දක් කරපු ගමන් ඔයාට මාර් ශක්තියක් එන්නේ. හැබැයි ඔයා මගේ ළඟ වැඩ කරේ ලිප්ස්ටික්, නේල් පොලිෂ් යුකරන කෙනෙක් විදිහටනේ. ඇත්තමයි ඔයා මාර වැඩකාරයෙක්. එහෙම තමයි මං. හැබැයි ඉතින් ඒක හැංගීමක්. අසාධාරණේ මට පෙන්වන්න බෑ තේරුණාද? ඒකයි එහෙම වෙන්නේ. ඔය වගේ වචන විතරක් කියන්න එපා. මොකද ඒව ඔයාට ගැලපෙන්නේ නැහැ. එපා. මුකුත් කියන්න එපා. ඔයා ළමයක ඇල්ලුවා කියලා මිනිස්සෙගේ අතක් කැපුවානේ. Fine. තා මිනිස්සෙගේ ගිනි තිබ්බා. ඔයාගේ අක්කව ඇල්ලුවා කියලා. Superb. ඇත්තමයි දැන් මට මං ගැන හිතා ගන්න බැරුව ඉන්නේ. නෑ නෑ එහෙම හිතන්න එපා. මට එහෙම කිසිම අයිතියක් නෑනේ තාම ඔයා ගැන. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? ඒක නම් වෙන්න බෑ. හරි එහෙම කියලා ඉතින් ගෑල් ළමෙක් ඉන්න ඕනද කියන්නකෝ. එහෙම ඉන්නේ නෑ ගෑල් ළමෙක්. ඔය ක්ලාස් වල ගෑල් ළම හිටිය කොච්චර බගේ පස්සෙන් ආවද? ඒත් මං කාටවත්ම කැමති වුන්නේ නෑ. මොකද මට එහෙම සෙට් නෑ. හැබැයි ඉතින් එක්කෙනෙක්ට මං කැමති වුණා. ඔය වගේ ගෑල් ළමෙක් තමයි මං ඔය හිටියේ. හැබැයි ඉතින් ඔය වගේ ගෑල් ළමෙක් හිටියනම් මට ඇත්තටම හොඳයි. ඇත්තටම ගෑල් ළමෙක්ගේ හිනාව දකින්න කියන්නේ මට එතනින් එහා දෙයක් නෑ. ඔයා හිනාවෙන් ඉඳි මට ඇත්තටම ඇඬෙනවා. ඔයා නිකන් පොඩි ළමෙක් වගේ. හැමෝම ඔහොම තමයි කියන්නේ. මං 10 වසර ඉද්දිත් ඔහොම කවුද කෙල්ලෙක් කිව්වා. 10 පන්තියේ මගේ අම්මා ඉන්නව නේද? එයා තමයි ගෑල් ළමට කරු කරන්න කියලා දුන්නේ. හැබැයි ඉතින් මගේ පෙම්වතිය උනේ මගේ අම්මා තමයි. හැමදාමත් එහෙම උනේ. මගේ අම්මා මට ඇත්තටම හොඳ දේවල් ඉගෙනුවා. මේ බලන්න එයාව මතක් කරලා ඉතින් කඳුළු වෙනවා. කඳුළු වෙනවා. කඳුළු අඬන්නේ වෙනවා. තු ඉන්න. ඔයා අඬනකොට මටත් දුක හිතෙනවා. බලන්නකො පොඩි ළමෙක් වගේ අඬන හැටි. ඇයි මේ බාලු කියන්නේ? මගේ නම රුද්ද කියන්නකෝ. ඒ වුණාට මං ඔයාට කියන්නේ බාලු කියලා. ඔයා බය වෙන්න එපා. මං ඔයාට ඒ නම තමයි කියන්නේ. බාලු තමයි හොඳම නම. හරි කවුක් නෑ. ඒක ඔයා කැමති නම් කියන්න. මං ගැන දුක් වෙන්න එපා. ඔයාට හොඳ නම් එච්චරයි. අනේ දුවේ අනේ පාර්වති දුවේ අනේ මගේ දුව බේර ගන්න. එන්න කියපන් ඔය අපතයට. මම බලා ගන්නම්. ඔයා පැත්තකට ලයින් සර්. ඕක් මං කවුරු කියලා හිතන් ඉනවද දන්නේ නැහැ. අද දෙකේ එකක් විසඳන් මම යන්නේ. ඒයි බලන්නෝනේ මගේ හැටි මං හොඳට හොඳයි නරකට නරකයි මාමේ. මගේ ගමට බාධා වෙලා ඕන කෙනෙක් ඉන්නවනම් ඌගේ ජීවිතේ නැති කරන්න මං දෙපාරක් හිතන්නේ නැහැ. අපි දුව ඔයාට දුන්නේ බලා ගන්න. ඒයි ඌ අද මගේ එක මරලා දැම්මනේ. හැබැයි අද ඉඳන් උඹේ මිනිස්සු මැරෙදි දුකේ හිතෙයි. මං උඹේ මිනිස්සුත් මරලා දැම්ම තැනක දන්නවද හොයද කියලා හොයාගනින්න. අයිබෝන් මේ අධිකරණ දෙපාර්තමේන්තුවේ මෙතන පරීක්ෂණ කරනවා යන්න ඊට දෙන්න බෑ. කිව්වම ආකට ඵලයන් උඹද මට නීතිය කියන්නේ. ඒයි ඔක බාපන්. පට්ටාබේ ඒ නාට්ටාවේ නෝන්නත් පුළුවන් නෑ. අවුරුදු 25ක ඉඳන් මගේ ගිනුම් බලාගත්ත කෙනාගේ අත හොයාගන්න බෑ කියලා කියනවාද ඔබ මට? එන්න සමහර විට ඔයාට මේව එන්න පුළුවන් වෙන්න මම පෙන්නන්නම්. එයාව එළියට ගන්න. ඔහොම නවත්තන්න. සර් කොන්ක්‍රීට් උණු කරන්න වෙනවා සර් රසායනික ද්‍රව්‍යයක් දාලා. නැත්තම් කවදාවත් ඇටකතුවක් ගන්න වෙන්නේ නැහැ. කරන්න දෙයක් නෑ සර් අපිට කනගාටුයි. එංග රෙඩ්ඩි කියන්නේ කියපු දේ කරන එකේ. නායට නැති පාරය මට කවදාවත් පෙන්වන්න බෑ. මං කරපු ලොකුම වැරද්ද තමයි මගේ දුව ඔයාට බන්දලා දුන්නේ එක. ඔයාට මොන හරි වුණොත් එහෙම ඔයාගේ තාත්තා මට කවදාවත් සමාව දෙන එකක් නෑ පුතේ.
සමාව දෙන එකක් නෑ. ඔයා ඉක්මනට මෙහෙන් යන්න. අක්කවත් එක්කම මෙහෙට යන්න ඕනේ. ජංගරෙඩ්ඩි මොනවා කරයිද දන්නේ නැහැ. ඔය මිනිහා නායට ආන්නේ නැහැ. කාගෙන් පලි ගනිද්ද දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මම පටන් ගත්තේ. මේක විසඳන්න මං තාත්තට පොරොන්දු වුණා. මං ඒක කරලා මිසක් යන්නේ නැහැ. බාලු එන්න අපි යමු. කොහෙද යන්නේ අපිට අපි? කරන්න වැඩක් තියෙනවා. යමුකෝ. කොහෙද නෙමෙයි යන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ. මොකද මේ කරන්නේ? පොලයියාගේ ගෙදර කොහෙද තියෙන්නේ? එන්න මම පෙන්නන්නම්. කාඩියන්නේ. මහත්තයා, එයි මහත්තයා අපේ ගෙදර ආවේ? අපි ආවේ ගංගා වෙනුවෙන්. ගංගා වැඩට ගිහිල්ලා. තව චුට්ටකින් මෙහෙට එයි. එයාව හම්බෙන්න ආවේ අය නෝනා. එයා කිව්වා පොංගල් දවසේ නියපොතු පොලිෂ් කරන්න ඕන කියලා. ඒ නිසා මම මේ නේල් පොලිෂ් එකත් අරන් මෙතනට ආවේ. මැඩම් මට දුව ඒ ගැන කිව්වා. එයා ගොඩාක් ආසාවෙන් ඉන්නේ නියපොතු පොලිෂ් කරගන්න. ඒත් පතල් වැඩ ආරම්භ කරපු දවසේ ඉඳලා එයා එන්න දුර්වල වුණා. එයාලා ගොඩාක් බර වැඩ කරනවා මැඩම්. පව් අපේ දරුවෝ ගොඩාක් දුක් විඳිනවා. මෙයාන්නකෝ. එයාලා ඉස්කෝලේ යන්නේ නැද්ද? මේ ගමේ ඉස්කෝලයක් නැහැනේ. ඉස්කෝලේ නැහැ කියන්නේ එයාලා ඉස්කෝලේ යන්න ඕනේ නේද? ගෙදරට කෑම වේලක් හම්බෙන්නේ එයාලා වැඩ කරොත් විතරයි. ඇයි ඔයාලට යන්න බැරි එතනට? අහන්නකෝ අපේ කැමැත්තෙන් අපේ දරුවන් වැඩට යනවා කියලා හිතනවද මහත්තයෝ? බැරි වෙලාවත් අපි වැඩට ගියොත් එහෙම අපේ දරුවන්ටත් ගහනවා. අපිටත් පුළුවන් තරම් වද දෙනවා. දරුවන්ට සොච්චමක් දීලා වැඩ ගන්නවා. මේවා කාටද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ සර්. බඩගින්න නිසා අපි මේවා කරන්නේ සර්. බත් පොතක් කන්නේ මගේ ළමයි කරන වැඩවලින් සර්. අන්න වාහනේ එනවා. ගංගා එනවා ඇති. ගංගා අයියෝ ගංගා ඔයාට මොකද්ද මේ උනේ? මගේ දුවට මොකද උනේ? නන්නේ ගංගාව ගැඹුරට යවුවා පතලේ. ඊට පස්සේ එයා මඩ වැටිලා මිය ගියා. මැරුණා? මොකද්ද මේ කියන්නේ? මගේ දුව මැරිලාද? අනේ මගේ දුවේ. කවදාවත් මේ වගේ පව්කාර දෙයක් වෙයි කියලා වගේ හිතුවේ නෑ. ඇයි මේම පව්කාර තැනක ඉපදුනේ කියලා දැන් හිතනවා වාත්තයෝ. අනේ මගේ දුවට වෙච්ච දේ පේනවා නේද වාත්තයෝ? හිතප්පපුව නැති මිනිස්සු. අයියෝ මගේ ළමයා. අනේ නැගිටින්න දුවේ. ඔයා වෙනුවෙන් මේ අක්කලත් ගමට ඇවිල්ලා. එයාට තිබුණේ ඒ තරම් ලොකු ආසාවල් නෙමෙයි බාලු. පොඩි ආසාවක් තිබුණේ. ඔයාගේ ඇඟිලි වගේ මගේ ඇඟිලිත් තියාගන්න පුළුවන්ද? මේ අනුන්ගේ දරුවන්ට මොනවා වෙද දන්නේ නැහැ. මේයි මෙහෙම දෙයියනේ. ඇයි මෙහෙම අපෙන් පලිගන්නේ? ඒ බලන්න මේ ළමයට වෙලා තියෙන්නේ කොච්චර හොඳට හිටපු ළමයෙක්ද? අනේ දුවේ මට බයයි ඔයා ගැනත්. මේ මිනිස්සුන්ට ඉන්නේ toiletම තමයි. මේ ළමයා රැකගන්න කරනොත් එහෙම පරම්පරාවක් ගෙනියන්න දෙන්නේ නැහැ. චෙන්දරෙක් සිටේවට තේරෙන්නේ නැහැ. ඇයි මහත්තයෝ මේක වෙනස් කරන්නේ නැත්තේ?
ඔය ගල් කොරිය කොහෙද තියෙන්නේ සීයේ? අනේ අයියේ ලිඳ ගලවන්න එපා අයියේ. අනේ එහෙම කරන්න එපා. අපිව ගෙවන්න. ඒව කිව්වන්නේ නැහැ. ඔය ගෙඩියට දෙන්න ඕනේ. අයියා දැන්. අයියේ රුද්දකාලි යනවලු අපේ ගල් කොරියට. දන්නවනේ කරන්න ඕනේ දේ. අම්මව තාත්තව මැරුවා කියලා ඔළුවට යන්න ඕනේ. චක්‍රපාණිට පණිවිඩය යවන්න. ආයෙ පවඩ කරන්න වෙන්නේ නැහැ උඹලට. මේ දරුවන්ගේ යක්කුන්ගෙන් වගේ වැඩ ගන්න උඹලට හොඳක් වෙන්නේ නැහැ යකෝ. මතක තියාගන්න ලායි උඹලට නිදා ගන්න වෙන්නේ නැහැ. ඔගෙන් අපි එතනට යන ගමන් ඉන්නේ. අයියේ, ඔතනින් දැම්ම ඉක්මනට යන්න රුද්‍රකාලිගේ ගෙදර ඔය. ඔතනට ගියොත් මොකලනේ ඉතුරු වෙන්නේ නැහැ. හෙලෝ. අයියේ, මොකද උනේ? යන් ඉක්මනට යන්.
ඔයාද? මොකටද මහත්තයෝ මෙහෙට ආවේ? නෑ අපි නිකන් ආවේ. නෑ මට කියන්න. ඇත්තටම ඔයයි මගේ පුතයි ආදරෙන් බැඳලා ඉන්නවනේ. ඉතින් මං එක ගැන කතා කරන්න ආවේ. අනේ එන්න මහත්තයෝ එන්න. ඇතුළට එන්න. නෑ කවන්නේ මම මෙතන ඉන්නම්. අයියෝ ඇතුළට එන්නනේ. ඒයි උඹලා මෙතන ඉඳපල්ලා මම එනකන්. ඔව් මාත් එක්ක ගෑනු කෙනෙක් ආවේ නෑනේ. කමන්නේ. මහත්තයා පොඩ්ඩක් එළියට එන්නකෝ. මෙන්න මල්ලිට මේ පූජාව දෙන්නකෝ. ඔව් මමද? ඔව් ඉක්මනට දෙන්න. ඇත්තටම මොකද්ද මේ වෙන්නස? නෑ මුකුත් වෙන්නේ නෑ. මේක පොඩ්ඩක් ගෑවම මේක අපි ගොඩක් කලින් දැන් තියෙන දෙයක් නේ. මේක අල්ල ගන්න. ගන්න. මං එන ගිහින් එන්නම්. හරි බයි. මල්ලි ගමෙන් ඔයාලට කෝල් එකක් ආවද? මගේ පුතා ගැන හැමෝම කියන්නේ එකම එක දෙයයි. එයාට තරහ ගියාට පස්සේ එයා මිනිස් රූපේ අත්හැරලා යක්ෂයෙක් වෙනවා කියන එක විතරයි. අනික් එක තමයි මං එයාගේ අම්මානේ. මං එයාව හොඳට දන්නවා. එයා නරසිංහ ස්වාමී වගේ තමයි. මට ඔය කිසි කෙනෙක් ගැන කිසිම අදහසක් නැහැ. සාරිය එවන්නකො. එතකොට මගුල කෙරේ. මොකද මේ බලය කියලා ඔච්චර උඹට ඕනේද බලය? උඹ ගමක් යට කරගත්ත එකෙක් විතරයි. මම මුළු ලෝකයක්ම යටත් කරගත් එකෙක් කියලා මතක තියාගනින්. හොඳට තේරුණාද? මම රාවණා වගේ. උඹ මගේ ඇත්ත ස්වරූපය දැනගන්න වෙන්නේ නැහැ. මොකද මම උඹේ වෙල්ල කපනවා.
මෙච්චර කාලයක් කොහමව හදාගත්තනේ. මට කිසිම අඩුවක් කරේ නැහැ. මට අවුරුද්දක් වයසති දරුවව එයාට දීලා මගෙන් එකම එක දෙයයි එයා ඉල්ලුවේ. ඒ කවදාවත් ඒ ගමට ආයෙ ආවන්න එපා කියලා පුතේ. මං ජීවිතුන් අතර ඉන්නකල් ඔයාගේ පුතා ඒ ගමට අඩිය තියන්නේ නැහැ. මං ඒක පොරොන්දු වෙනවා. ඇයි මෙහෙම කියන්නේ? මම ඔයාටත් ආදරේ අම්මේ. කවදාවත් අම්මා කෙනෙක් පොරොන්දු කරන්නේ නැහැ පුතේ. ඔයානේ ඉතින් මාව එදා යව්වේ. මෙයාගේ නම රුද්ද කාලේශ්වර රෙඩ්ඩි. මේ දරුවා මං අරගෙන යන්නද අයියේ? හැම දෙයක්ම මුලින් ඉඳලම ආරම්භ කරන්න ඕනේ. මෙයාගේ නම ආදිකේශව. කීපාරක් කියලාද මට මිරිස් කුඩු දාන්න එපා කියලා. පුදුම සරක්නේ තියෙන්නේ. අයියෝ අම්මේ. මෙයා මාව කීපාරක් මරන්න හැදුවද කියන්නකෝ. ඇති ආන්ත මම මෙහෙම බේරිලා ඉන්නවා. අනේ මන්ද මට මොනව කරන්න ගියා කියලා. ඇයි මට මෙහෙම කරන්න යන්නේ ඔයාලා? මොකුත් වෙන්නේ නැහැ නේ පුතේ. ඔයා ලොකු මාමලාගෙන හැදිරි වැඩනේ. මාමා? ඒ පාර කවුද? මෙහෙට ටිකක් දුර ඉන්නේ. හැබැයි ඉතින් හැම වෙලේම ළඟින් ඉන්නවා. හරි ඉන්නකෝ. ඇයි බම් මේක මෙච්චර බර? නෑ ඔක අවුරුදු ගානක් ටිකක් එකයි බර. ඔන්න ඔක දාගෙන ඉන්න. ලස්සනට තියෙනවා. ඒයි කොල්ලෝ. වැඩකාරී ආවේ නෑ. මෙන්න මේකට ගිහලා කිරි අරන් එනවා. මදි එනවා ඉක්මනට. අපි දෙන්නට බැරි බර රස්සාවක් හොයාගන්න මේ වලට ඉන්නේ නැතුව. මම රුද්‍ර කාලේ රෙඩි බං. ඒ බාලකොටయ్యා දැක්කර නම කිව්වා ගිහලා කිරි එකක් අරගෙන නැත්තම් එහෙම ගෙදර ඉන්න වෙන්නේ නැහැ තේරුණාද? මුල්ලිම ගිහලා ඒක පුරවලෙනවා ඊට පස්සේ අපි වැඩේ කරමු. එනවා මෙතන කියවන්න. තාත්තගේ වැරද්ද තමයි තියෙන්නේ. ඔයා කතා කරන්නේත් මට රුද්‍ර කාලේ රෙඩි කියලා නේද? අනේ මම නම් එහෙම කියන්නේ. හෙට වෙලාවට ඔෆිස් එකට එනවා හරිද? කවුරු මොනවා කිව්වත් මම තමයි රුද්‍ර කාල රෙඩ්ඩි. ඒක ඉතින් එහෙම තමයි.